එක දිගහැරුමකට මේ සදා සමේ ඔබව ගීතයකින් විචාරයකින් ප්‍රබෝධමත් කරන්නට ඉතින් අපිට අවසරයි. අද මේ සඳතිය නිම්නේ වැඩසටහනේ කතානායකයා සම්පත්දායකයා කෑගල්ලට වඩා කෑගල්ලෙන් පටන් ගත්තාම අනුරාධපුරයේ කිට්ටුව කිලෝමීටර් 200ක් විතර එහා රාජාංගනේ යාය 7 අපි වචනෙන් කිව්වොත් එහෙම 7 ඩොටේ 7 ඩොටේ කොල්ලේ වයිදන මේ වෙනකොටත් ඔබ දන්නවා අද ගීත විචාරය කරන්නේ වෙනද අපි මේ වේදිකාවේ පැත්තක ඉඳලා ගීත ගායනා කරන ඉතාමත් මියුරු හඬ අද බොහෝ ගීතයක් දෙකක් ගායනා කරાવી නමුත් අපි අද වෙනස් මාර්ගකින් තමයි ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහු ජීවිතය ලැබපු විවිධ අත්දැකීම් ඒ වගේම සංගීත ශාස්ත්‍රයේදී ලැබපු පාර්ට්නර් මේකින හැම එකක්ම මේ පැය කිහිපය තුළ ඔහුගේ ඇතුළාන්තයෙන් උකහා ගන්න මම උත්සාහ කරනවා. ඒ නිසා මම හිතන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අපිට ඉන්න ඉතාමත් මාහැකි සම්පතක් ඒ වගේම කටපුරා මනුස්සකමින් මල්ලි කියලා කියන්න පුළුවන් සහෝදරියෙක් විදිහට ඇසුරු කරන්න පුළුවන් පුද්ගලෙක් අද සඳදී නිම්නේ ගීත තෝරන්නට අපි ආරාධනා කළා. එමනම් ඉතින් වැඩි අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැහැ. අපි හොඳ අත්පල සන්නාදයකින් ආරාධනා කරමු. අපි අද දවසේ කතානායකයා මොහාන් අරුණ කුමාර. බ්‍රිටිෂ් විදියට මෙහෙම ඇඳලා ඉතියට සුපුරුදු විදියට සරම ඇඳලා යටට අමුඩ ඇඳලා අද මේ වැඩසටහනට ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම මොහාන් හරි සතුටුයි මොකද ඔබත් එක්ක මේ සංවාදයේ යෙදෙන්නට මම හිතන ඔබම යෝජනා කළා සමන්ලයත් එක්ක මේ වැඩේ කරන්න ඕනේ කියලා. මොකද ඔහුගේ යට ගියාවන් අවුරුදු ගානක අපි දෙන්නගේ තියෙන මිහිරි අතීතයක් තියෙනවා. අපි ඒක ආවර්ජනය කරමු. මම කැමති එක තැනකින් ආරම්භ කරන්න. මේ පළවෙනි සින්දුව දානකොට මට හිතුණා ඔබ ඔබේ අතීතය පෙන්වුවාද කියලා. පන්සල් සංස්කෘතියක මෙදී නෑ නේ. මේක ගීතේ මගේ අත්දැකීමට වඩා මේක ලියපු මගේ මිත්‍රෙක් හිටියා සුසන්ත රණකුමාරසන් කියලා. අද ඇත්තටම මම සතුටු වෙනවා වැඩසටහන පටන් ගද්දිම ඔහු ගැන මතක් කරන්න ලැබුණ ගැන. මොකද සංගීතය ඉගෙන ගත්තට ගීත ගායනා කරලා තිබුණේ මම ඉස්කෝලේ යන කාලේ වාදිකෙ විදිහට තමයි හිටියේ ඇත්තටම තබලා වාදිකේ. ගීත නිර්මාණය තනු නිර්මාණය සම්බන්ධයෙන් මම ඉස්සරහට ගෙන පුද්ගලයා මේ ගීතේ ඉතිහාසය තියෙන සමන්නයි මම ගොඩක් අර මේ කියලා තියෙන සමහර අහලත් ඇති අනුරාධපුරයේ තිබුණ සංගීත වැඩසටහන පන්තියක මට ඉඳලා තිබුණා අම්මක් අර ක්ලාස් නොගියට ක්ලාස් යන්න බෑ. ඒතර අපේ පවුලේ 4 දෙනෙක් මම ගිය පන්තියේ එක ක්ලාස් කියන්නේ තියරි ක්ලාස් එකට විතරයි සල්ලි ගත්තේ අනිත් ඔක්කොම ෆ්‍රී මට දුන්නේ. තබලා ක්ලාස් ගියාට. ඉතින් මේ ඔය වැඩසටහන බලන්න ගිහිල්ලා රැය අපහු වෙන්න දෙයක් නැහැ බස් නැහැ. මාත් ගිය සහෝදරයාට වෙන වැඩක් වෙట్లా. අන්තිමට ඔහු මට පුද්ගලෙක් අඳුරලා දෙනවා මල්ලි මේ මගේ යාළුවෙක් මෙයා ගෙදර ගිහිල්ලා ඔයා ඉඳලා හිටවද යන්න. මේ පුද්ගලයා මම දැකලත් නැහැ. ටිකක් නහයට අහන්නේ නැති වගේ චරිතයක්. ඉතින් වයින් මම යනවා ඇත්ත එක. ඔය මිහින්තලේ පාරේම අනුරාධපුරේ ඉඳලා කිලෝමීටර් 10 විතර යන්න ඕනේ. ගිය දවසේම දොර අරනකොටම තාත්තා ගහනවා අර යාළුවෙක් කනට එකක් දැන් දපු ගෙදර ඉන්නේ කියලා. ඒ කුටියත් ගාගෙන ගිහින් අපි දෙන්නෙක් බතුත් කාලා පැදුරක් කියලා යන්නේ බිම නිදාගෙන. පහුද දැන් උදේ මම යනවා ලැහත් වෙනවා ගෙදර යන්න. මෙයා මට යන්න දෙන්නේ නැහැ. මල්ලි පොඩි වැඩක් තියෙනවා. අද දහම් පාසල් යම්මාත් එක දපන්සල්ට ගිහුවා. දැන් ඔය ගීතේට මුල් වෙන්නේ ඔය සිදුවීම. ඉතින් මේ පන්සලට යනවා. ගියාට පස්සේ ලොකු හඳුනන අමුණ දීලා මට කියනවා මේ පන්සලේ සංගීත දක්ෂ ළමයි ටිකක් ඉන්නවා. පුළුවන් ද පන්තියක් කරන්න කියලා. මමත් ඒලවල් කරලා ගෙදර ඉන්න කාලේ වැඩකුත් නැහැ. මම පාර ගන්නවා. පොඩි ගමනකට මට ඊළඟ සතියේ යනකොට ලොකු බැනර් එකක් දාලා මගේ නමක් ගහලා මෙන්න සංගීත පන්ති පැත්තක ළමයි 20ක් විතර සෙට් කරලා තිබුණා. ඊට පස්සේ එදන් පස්සේ වැඩි තිබුණා. දැන් මට පන්තිය කරන එක නෙමෙයි. එතන කලා සංසදයක් තියෙනවා. දැන් මෙයා තමයි ඒක කරන්නේ. ඕකේ සංගීත අංශය මට බාර දෙනවා කරගෙන යන්න කියලා. ඉතින් ඒ දවස්වල භක්තියද තියෙනවා තරංග වීදි නාටක දෙනවා. ඕකට මියුසික් කරන්න ඕනේ. එහෙම වැඩ පටන් ගන්න අතරේ දවසක් ගෙදර ගියාම මට දෙනවා මෙච්චර විතර ෆයිල් එකක්. මේ මම කරපුවා පොඩි කන්න ලියපු පත්‍ර ලියපු සිද්ධු කියලා දුන්නා. ඔක නිකන් පෙරනකොට මට කීපයක් අහුණා ටිකක්. දැන් ඒ දවස්වල හැමෝම තිබුණා පද දැන් වචන ටිකක් අහුණාම මෙලඩියක් දාලා ඔක වැඩ කරන්නේ නෙමෙයි. එහෙම හම්බෙච්ච නැත්නම් ওই මම්බුමනවල ගීතය.
ඕකත් අරන් ගිහිල්ලා රෙඩියකුත් හදලා සති දෙක තුනකට පස්සේ මම පෙන්නුවා. ඊළඟ පොඩි වැඩක් නම් කරා බලන්නෝ කියලා. පස්සේ බැලුවා බලලා ඊට පස්සේ කලසන්සේ ළමයින්ට කියලා පෙන්නන්නත් උනා. කරා. ඊට මාසෙකට පස්සේ මෙයා වැඩක් පටන් අරගෙන අර සින්දුවත් තියාගෙන තව සින්දු 16ක් විතර ලියලා ඉතින් වඩත් එකේ සින්දුවක් හම්බුණා රාම්තර එකක්. කොහොම මෙන්නෝස්සේ CD එකක් කරා. එතකොට 2004 ඔය සින්දු මික්සින් කරනකොට මම කැම්පස් එකේ රැගින් ඉවරලා අපේ සෝෂල් එක දවස් තමයි ඔගේ අවසාන කඩුත් තිබුණේ වැඩ සටහන. මට යන්න උනේ නැහැ. එහෙම කරලා එළියට අප නිර්මාණයක් මේක මම හිතුවා ඒක මම අඳුරනවා දෙන්න මගේ අනන්තතාවයේ තියෙන ගීතයක්. එතරම් ගමත් පන්සලත් එක්ක හැදිච්ච මිනිස්සු අපි දහම් පාසලේ ඒ අසුරක් තිබුණා. ඒ වගේම මේකේ මේ ගායන කරන්නේ මගේම අපේ බැච් එකේම යාළුවෙක් තිස්ජා වර්ධන. ගොඩක් වෙලාවට වල අහලා ඇති රන්වීර් ස්පෙන්ගේ සහ වජිරසියවේ මේක නිතර වාදනය වෙන ගීතයක්. නිතර අහන්න ලැබෙන ගීතයක්. ඒ සේවය අහනකොට ගොඩක් කාට වල අහලා දෙපේ හිටපු දිසාවල්තුමා චන්ද්‍රසේන මන්දර මහත්තයා. සර්ට මම මේ සින්දු කියනකොට වචන ටික කඩපාඩම් කියන ගියා මම ඔබ දන්නේ 2011 ඉඳන් කියලා. ඉතින් මට එදා ලොකු සතුටක් දැනුණා. අද මේ වැඩසටහන ආරම්භ කරන්න මේ ගීත මම පුරාවට තේින්න සෝනේ. කටුබඳුරු සිපගනු වෙන්න මලක් වන පිරිස. බයිදන ජීවිතයේ තමන්ගේ කටුකත්වයේ ඉතාමත් යහපත් විදිහට පරිවර්තනය කරපු අපේ කාලේ හොඳ සහෘදෙක් කලාකරුවෙක්. බයිදනේ එකාතකින් ඔහු ගීත මම හිතන්නේ දහසකට ආසන්න ගානක් නැත්නම් 150ක් විතර තමන්ගේ තනු නිර්මාණය කරලා අපේ ගීකෙද පෝෂණය කරන්න එතුමාගේ දායකත්වය ලබා දුන්නා. ඒ නිසා අපි සමහර ගීත මම Facebook එකේ වෙනකොට හරි ලස්සන ගීත හරි සතුටක් දැනෙනවා මේ අන්තිමට වැඩෙනවා තනු නිර්මාණයේ මහාන් කියලා. ඒ වෙලාවේ හරි ආඩම්බරයක් දැනෙනවා මොකද අපිත් එක්ක ඉන්න එකට ඉන්න සහෘදෙක් තමයි ඒකට සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ. හරි. මොහොන අපි මෙතනින් වැඩේ පටන් ගමු. ඔබ ගොඩක් වැඩසටහන් වල වගේම සම්දදියෙන් ඉන්නේ ගොඩාක් වැඩසටහන් වල ප්‍රස්තුත වෙච්ච කාරණාවක් තමයි අම්මා කියන කාරණාව. මම හිතන්නේ ඔබටත් ඉතාමත් කිට්ටුම චරිතය තමයි අම්මා. ඒ නිසා වෙන්නත් ඇති අද දවසේ ප්‍රථම ගීතයේ අම්මා පිළිබඳව මම හිතන්නේ වැඩි ඉඩකඩක් ඇතුව අද ප්‍රථම ගීතය ඔබ තෝරගෙන. මට හිතෙනවා ඔය අම්මට ගොඩක් සමීපයි කියද්දි මට දැන් මීට විනාඩි කිහිපයකට කලින් මම කතා කරා. මේ දැන් තමයි අපි දින කතා කරේ මේ වැඩසටහන ගැන. ඒ වෙලාවේ කිව්වා මම විශ්වවිද්‍යාලයේදී මගේ පින්වතිය තෝරගන්න උනේ ඉතරම අම්මත් එක්කලු කතා කරේ. අහන්නත් කලින් අම්මට කිව්වලු හවල් ගෙනයි එතකොට මම බැලුවේ අම්මෙක් සහ පුතෙක් අතර තියෙන බන්ධනේ ඒ තරම් මහා ලොකු විශාල. මොකද අපි එහෙම කරලා නැහැ නේද? මෙයා දැකලා හිතිලා ඉතරම අම්මට තමයි පෙන්නලා දෙන්නේ. මොහොත් පටන් ගමු එතනින් අපි අම්මත් එක්ක සහ ඔබ මොන වගේ චූටි කාලේ ඉඳලා මම දැන් නම් ටිකක් දුරයි. නමුත් මම දන්නවා අලුත් අවුරුද්දට අපි ගාටස්වලේ ඉඳි අනිවාර්යෙන් දුවගෙන යනවා අම්මා බලන්න. අපි මතක් කරමු ඔබේ අම්මගේ සහ ඔබේ තිබෙන බදියවත් ඒ වගේ මේ ගීතය පිළිබඳව. ඔලේ පොසොන පොඩක් කියන්න මම අප්පච්චි තමයි අපේ රැකියාවක් කරේ විතර ජල සම්බන්ධ වැඩ කළේ. අම්මා රැකියාව කරේ නෑ. අපි පවුලේ 4 දෙනයි මල්ලිලා දෙන්නයි මමයි නංගි මම පළවෙනි වැඩිමලා. වැඩිමලා විදිහට මම සෑහෙන අම්මගේ ජීවිතේ අම්මා තමයි ළඟින් හිටියේ. ඇත්තට මේ දෙනම ලොකු අටුක අද්දකින් ගොඩක් ඉඳලා මට මතකයි මම 6 එක වසරේ ඉන්නකොට අපේ නංගි ඉපදුනේ එක වසරේ ඉන්නවා මම. මට අවුරුදු 6ක් වගේ නංගි බාලයක්. අපේ ගෙයක් හදාගෙන ආවා. දැන් කවුරුත් එහෙම යන්නේ නැතුවදී එක කාමරයයි දොරට තිබුණේ පොල්ලතු දෙකක් එකතු කරලා බැනලා ඇතුලෙන් ඇදලා වහගන්න පුළුවන් දොරක් තමයි තිබුණේ. ගෙදර. මම 6 වසරේ. අපේ ගෙවත්තේ ලිඳක් හැරුවා. අඩි 28 දී වතුර හම්බුනේ. මම 9 වසරේ ඉන්නේ එතකොට. අප්පච්චි රැයට ඇවිල්ලා එයාට ටයිම් නෑ. අපේ ගෙදර යනවා රැය ගෙදර එනකොට වත් කාලේ යන ගෙදර බහිනවා. ආයෙත් රැය 12ට එනවා. ගොඩේ. පහවදාට අම්මා පස් ටික අදිනවා. ගොඩක් වෙලාවට මම අතු දවන හැබැයි මට එච්චර අදිනවා 9 වසරේ එච්චර බෑ. මල්ලිලා දෙන්න ලොකු මල්ලි 7 වසරේ පොඩි මල්ලි 6 වසරේ. උන් දෙන්න තමයි ලිඳට බහින්නේ. 6 වසරේ ළමයෙක් ලිඳට බහිනවා කියවම හිතන්න අවුරුදු අඩි 28ක් කඹෙලිලා. කෑගල්ලේ මම හිතන්නේ මෙතන එක්කෙනෙක්වත් කරලා ඉති කියලා වැඩි.
කියන්නේ ඒ පන්නරේ දුන්නා. අපි අපල පුදුම මිනිස්සු කියන්නේ එකයි මේ ගස්තල අතුකඳ බලන්නේ අපි. නගනවා ගස්වල. අපි දැන් දෙන්නේ නැහැ ළමයට අත්ත කෙල්ලෙන්න දෙන්නේ නැහැ වැටේ කියලා. ඒකට ඒක දුන්නා. වැවවල උරු පැද්දා. හැබැයි ගෙදරට කියන්නේ හොරෙන් කියන්නේ. එකපාරක් මාසෙට පස්සේ තමයි අම්මා දන්නේ රාජායන වැවි උරු පැදලා අම්මා දන්නේ හොරෙන්. එහෙම අත්දැකීම් තිබුණා. ඉතින් අම්මා කියන්නේ මම දැන් අද වයිෆ් කෙනෙක් ඒක දකිනවා. කියන්නේ අම්මගේ චරිතය එකයි. ඒ කියන්නේ දරුවෙක්ට තමගේ වයිෆ් කරන්නේ ඒ ඩියුටියම තමයි. අපේ දරුවන්ට අපේ වයිෆ්ලා කරන්නේ ඒකම තමයි. මෙතන ඉන්න අම්මලා ගොඩක් දෙනෙක් කරන්නේ ඒ ඩියුටියම තමයි. ඒගොල්ලෝ සීමා මායිමක් තියාගන්නේ නැහැ තමන්ගේ දරුවන් වෙනුවෙන්. කරන කැපීම් වල සීමාවක් නැහැ. ඒලවල පාලන කරනකොට අපිට කරන්ට් එක දෙබොන්නේ නැහැ. මම ඒලවල කරාට පස්සේ කරන්ට් එක ආවේ අපිට. මට චිමිනේ පාඩම් කරන්න බෑස් දානවා. කුප්පි ලම්පු දෙනවා පාඩම් කරේ ඒලවල වලට. ශිෂ්‍යත්වයේ ඉඳලම අම්මා ළඟට වෙලා ඉන්නවා පාඩම් කරනකොට පැදුරක් හැදෙගෙන. එයා නිදාගන්නේ නැහැ. මම ඇහැරලා ඉන්නේ කොච්චර වෙලාද? අම්මත් එච්චරම ඇහැරලා ඉන්නවා. ඒක මම ඒලවල කරලා කැම්පස් ගියාට පස්සේ නංගි එක්සෑම් ඉවරනකම්ම එයාට ඒ දිගට මේක තිබුණා. දැන් වුණත් සමහර දැකලා ඇති අපි ඉන්න කාලේ තමයි ඒ තීර පාඩසෙන් මහන්සි නැහැ ගෙදර ආපුවම ওই වත්තේ ඔක්කොම සුද්ධ කරලා යන්නේ. අපිට කම්මැලි අම්මට කම්මැලි නෑ. කොහෙන් අප එකක් දන්නේ ඒ හයියෙන් භාගයක්වත් අපිට ඇතරම නැහැ. ඉතින් මම ගොඩක් ජීවිතය අංගයක අර සියලුම දේවල් අම්මට පස්සේ දෙන්නේ. ඉතින් මම මේ ගීතය තෝරගත්තේ මේ ගීතේ කියනවා විහෙරක් වගේ පින්දුනේ කෙනෙක් දෙවලක් වගේ දුක් ලැබු කෙනෙක්. අම්මා තරම් දුක් අහන කෙනෙක් නෑ. ගෙදරක තාත්තා දුක් අහන්නේ නෑ ළමයින්ගේ. අපි හැමදේම කියන්නේ අම්මට. ඒ වගේම කුඹුරක් වගේ බත් දුන්න කෙනෙක්. කුඹුර අහන්නේ කියන්නේ මම උඹට මෙච්චර කන්න දුන්නා. බොහොමවද කරේ. අම්මා එහෙම නෑ. සීමාමයිමක් නෑ. කිරිදින සීමාමයිමක් නෑ. ඉතින් මේකෙන් තව තැනක් තියෙනවා ඔරුවක් වගේ අත දුන් කෙනෙක්. හිතලා බලුවොත් අපි මෙතන ඉන්නේ කවුරු හින්දාද කියලා. කවුරු නැති. අපිට හරි මග පෙන්වන්න ගොඩක් වෙලාට අම්මා. අපේ සංස්කෘතිය තිබුණේ අප්පච්චි වැඩට යනවා අම්මා ගෙදර ඉන්නේ. දැන් නම් ඒක වෙනස් වෙලා සෑහෙන්න. හැමෝම රැකියා කරනවා. හැබැයි ඒ කාලේ අම්මා හරි මග පෙන්වන්නේ නැත්නම් අද අපිට මේ වගේ තැන්වල මෙහෙම කතා කරන්න ශක්තිය ලැබෙන්නේ නැහැ. ඉතින් මම මේ ගීතය තෝරගත්තේ මම හිතන්නේ අම්මා ගැන කියපු හොඳම ගීතයක් මේක. රමුගුණ සිද්ධාර්ථ හාමුදුරුවෝ එතුමා මාසේ මේ ගීතය ලියනකොට කියනවා විචාර වැඩසටහනකදී ළඟ ඉන්න අම්මට වඩා දුර ඉන්න අම්මා ගැන දැනන අතරේ වැඩි කියලා. කියන හිතලා බලන්න ඔයාලා ගෙදර අම්මා ඉන්නවනම් ඇත්තටම එච්චර ඔයාලා ගාණක් නැහැ. හැබැයි ඔබ දැනින්නේ මම වගේ කිලෝමීටර් 100 200ක් එහා අවුරුදු සැරයක් වගේ දකින්න හම්බෙන කෙනෙක් අම්මා කෙනෙක් එච්චර දුරක ඉන්නකොට ඒක ගොඩක් දැනෙනවා. ඉතින් සමන්නයි අපි මේ ගීතයේ අවතිනොත් හොඳයි කියලා දෙනවා. මේ ගීතය රචනා කරලා තියෙන්නේ අපේ සිතාලා අමුතුරු විශාද ගුණසරබේ මහත්තයාගේ තනුවට ගායනා කරුණු දෙවුණා. අද මම ඒ සඳහා තෝරාගත්ත අපේ ආපදා අංශයේ ධම්මික මහත්මයාට ගෞරවයෙන් අගකම එතුමාට ගීතය ගායනා කරනවා. ඔව්. අර මොහන් කියපු කතාවට තවත් අම්මලා අර ළඟින් ඉන්නකොට වඩා දුරින් ඉන්නකොට ආදරේ වැඩි වෙනවා කියලා කිව්වා. ඊටත් වඩා දැනෙන්නේ අම්මලා නැති වෙච්ච දවසට මොහන්. මොකද ඉන්නකම් අපිට සමහරවිට කිරිපිටි පැකට් එකක්වත් අම්මට ගිහින් දෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අම්මා නැති වෙච්ච දවසට 3 මාසෙට හාමුදුරුවන්ට කිරිපිටි පූජා කරනවා. අපි හිතන්න ඕන කාරණාවක් නේද? ඒ නිසා මම හිතන්නේ ප්‍රථම ගීතේ හොඳ හැඟුම්බර ගීතයක්. අපි අලුතෙන් හඳුනාගත්ත සමුර්දේ වදාපුර සමාදයක් ලබා දුන අද ගීත ගයන්නේ ධම්මික කුමාරසිංහ ආපදාංශය.
නුඹයි අපේ අම්මේ කෙනෙක් විරලක් වගේ පනදුන් කෙනෙක් ඔරුවක් වගේ අතසුන් කෙනෙක් වේනම් ලොවේ නුඹයි අපේ අම්මේ විරක් වගේ කිඳුන් කෙනෙක් දෙවුලක් වගේ දුක් ලැබූ කෙනෙක් කුඹුරක් වගේ බඳුන් කෙනෙක් වේනම් ලොවේ නුඹයි අපේ අම්මේ ලස්සන හඩක් තියෙන ගීතයට හොඳ සාධාරණ ගැටු කළා. අපි යලිත් හොඳ ප්‍රසන්න දැක්ලා පාතු. ඉතින් අම්මා ගැන කතා කරපු නිසාමද ඔබ දැන් දෙවන ගීතයේ තාත්තා වෙනුවෙන් තෝරගෙන තියෙනවා. මම හිතන්නේ මේ තාත්තා ගැන යම් ප්‍රමාණයකට අපිට දැන් අවබෝධයක් තියෙනවා. අපි මම මතක් කරමු තාත්තා ගැන මතක් කරලා සහ ඔබ ඇයි මේ ගීතය තෝරගත්තේ? මේක විශේෂයෙන්ම අපිට ඒ තරම් මේ නොඇසුණු ගීතයක්. නමුත් මේක මම හිතනවා වර්තමානයේ තුල ඕනෑම ජනමාධ්‍යක ජනප්‍රිය වෙන්න ඕන ගීතයක්. ඒ තරමට මේකේ පද රචනය වගේම මේක විශේෂයෙන්ම ඔබ තමයි තනුව දාලා දෙන්නේ. ඒකත් විශේෂයි. අද ගයන්නෙත් ඔබ. ඒ නිසා තවත් විශේෂයි. මම බැලුවට මම එකපාරක් අහුවා. හරිම ලස්සන පද රචනයක් වගේ ඔබේ තනුවත් ඒකටම මාරු විදිහට ගැලපෙනවා. අපි කතා කරමු. මේ ගීතය 2016 වසරේ වල මට තියෙන අර්ණයක නායකයෙක් වෙලා ඒ දවස්වල තමයි මේ ගීතය හම්බෙන්නේ මට පද රචනය. මේ ගීතය පුරාවටම තියෙන්නේ අර වැරුබේදින රාජ්‍යයේ තාත්තා කෙනෙක්ගේ ජීවිතයේ අර කටුගොම හැමදේම මේකේ වචන වල තියෙනවා. ඉතින් තාපයන් කිව්වම ඇත්තටම මූලිකම ආදරයට වඩා අපිට මතක් වෙන ආරක්ෂාව නේ. දැන් අර ගුණස කපුගේ මහත්තයා කියන්නේ දවසක් පැල නැති හේන්නේ අකාල මහා වේව ඇස්ස තුරුලේ හංගාගෙන මා උපස්තෙමුණා මේ කියන තන තාත්තා නැති ගෙදරකට කොච්චර කරදර එනවද. ඉතින් මේ ගීතේ යෙළුම් කිහිපයක් මම දැක්ක මේ නියරක් වගේ මේකේ මහානියරක් වගේ අපවට නුඹ නැගුණේ. නියර කියන්නේ ලියද්දක් වට කරලා තියෙන කොටස. ඒතර මේ මහානියර කියන්නේ අතන කුඹුරක් වටේට තමයි මහානියරක් බඳින්නේ. ඒ බඳින්නේ කුඹුරේ ආරක්ෂාවට. එතකොට මේ ගෙදරක ආරක්ෂා සම්බන්ධයෙන් තාත්තගේ තියෙන ස්ථානයේ මේක ලස්සනට
පෙන්වලා දෙනවා. ඒ වගේම මුලදී නික පටන් ගන්න මහා කිරිලම හිස තියාන උහුලා හිනෙහි සුදුන් ලෙසින් උන්නානොබ කිරුල නිමි. දැක්කත් එකක් නොම දහසක් පෙර නිමිති දිහිගේ අතර නොගියා නුඹ අප්පච්චි. දැන් මමත් ඇත්තටම අප්පච්චි කෙනෙක්. දරුවන් 3 දෙනෙක්ගේ. ඒ පෞල් ජීවිතේ එන හැලහැප්පිලි කරදර ඒ හැමදේම අපේ හිතේ තියාගෙන ඔළුවේ දරාගෙන ඒව දරුවන්ට පෙන්වන්න බෑ. සමාජයට පෙන්වන්න බෑ. ඒ හැමදේම හිතේ දරාන සමන්නයි අපි ඉනා වෙලා ඉන්නවා. ඉතින් මේ ගීතය අපේ ගැනත් කියවෙනවා. මගේ අප්පච්චි ගැනත් ඒ විදිහම තමයි වෙනසක් නැහැ. සෑහෙන දුක් විඳලා ඇත්තටම දැන් ඒගොල්ලෝ අපි ගැන දැකලා සතුටු වෙන තැනක ඉන්නවා. මේකේ මට ගොඩක් සංවිධානය තැනක් තියෙනවා. ඊදේ කරලා ඉවරලා එකපාරක් අපි අවුරුද්දට ගෙදර යනවා. ගෙදර ගිහලා එන්නේ අපි එකට. එතන ලොකු මල්ලි යාගේ වාහනේ පිටිස්සරෙන් ගියා. ඊට පස්සේ පිටිපස්සෙන් මමයි නංගිත් මාත් එක්ක ගියා. නංගිත් යාගලම ඉන්නේ. පොඩි මල්ලි ගෙදර හිටියේ නැහැ ඒ වෙලාවේ. අම්මයි අප්පච්චි මිදුලට ඉඳලා බලාගෙන ඉන්නවා. වැඩ කියන්නේ කායික ස්ටාර්ට් කරලා පාරට ගන්නකොටම මේකේ දෙවෙනි මාසෙ ප්ලේ වෙන ගත්තා. නංගි ටග්ගල ගෑවම අනේ ඔය සින්දු වහන්න කියලා. ඉතින් අඬනවා එයා. එයාට මේක ෆීල් නටක් ගාලා. ඒකේ තියෙන්නේ හැදුමක දිගේ පියවර අප මනිනු දකි නුඹ හිනෙහුණා ගෙයි පිල්කඩ උඩට නැගි. ඕක කියනකොටම නංගිට ඕක ෆීල් වුණා සෑහෙන්න. මොකද බයිසිකල් කට්ටක්වත් තිබ්බේ නැහැ පොඩි කාලේ අපිට. අප්පච්චිට එහෙමයි. හැබැයි අපි මේ මට්ටමින් එයා හිටපු තැනින් සෑහෙන දොරකට උසාව තියෙන දා සෑහෙන මහන්සිය ගත්තා. ඉතින් මේක දැන් කාලේ තාත්තා කෙනෙක්ට ඇත්තටම කියන සින්දු හරි අඩුයි. එහෙම එකේ මට හම්බෙච්ච ලස්සනම පද රචන මේක. මේක ලියපුවෙනත් ගෙනත් පොඩක් කියන්න ඕනේ. මේක සිංගප්පූරුවේ හිටපු අය කෙනෙක් ලියලා ඒ වගේ කියලා මට දුන්නේ. මම මේක සින්දු කරාට පස්සේ මට හොයන්න ඕන කවුද මේක ලියුවේ කෙනා කියලා. මොකද මෙයා පළවෙනි නිර්මාණය මෙයාගේ මේ පළවෙනි පද රචනයේ ගීතයකට කරපු. හොයාගෙන යනකොට රාජල කැම්පස් එකේ අපේ මගේ ඉස්සල්ලා මුලින් අහපු ගීතය ගායනා කරපු තිස්සජාවර්ධන මගේ බැචා. එයා බෝඩ් වල හිටපු තැනම ඒ ළමයිම කොටසක තිබුණා පොඩි ලෑලි ගෙයක්. ඔය ගෙදර හිටියා පවුලක් පොඩි ළමයි දෙන්නෙක් ඉන්න පවුලක්. බලපුවම මේ ගෙදර අයියා තමයි මේ සින්දු ලියලා තියෙන්නේ. ඉතින් අර කැම්පස් එකෙන් අවුට් වෙලා 2016 වෙනකන් කොච්චර කාලයක්ද අවුරුදු 2009 අවුට් වුණේ අපි. ඉච්චර කාලයක් ගිහලා හම්බෙන් මට එයාගේ වචන ටිකක් එනවා එයාගේ පළවෙනි සින්දු මට මෙලඩියක් හදන්න. ඒක සෑහෙන සාර්ථක වෙනවා. ගීත ගායනා කරන්නේ තිනසුදේශ වණිනා කියලා මාළි කෙනෙක්. එයා ගිය පාර සිරස එකේ The Voice අන්තිම වඩේට ආවා. සමහරවල් කියලා බලුත් හම්බේ. දැන් ළඟ වෙන ජනප්‍රියම ගායකයෙක්. හැබැයි ඒ කාලේ මෙයා ජනප්‍රිය ගායකයෙක් නෙමෙයි. පසු කාලේ තමයි මෙයා ඉදිරියට ආවේ. මට ඉතින් ගොඩක් සතුටුයි. අප්පච්චි වෙනුවෙන් මගේ දුකමක් මං කළා කියලා නිහතමානී සතුට දෙන මේ ගීතය සම්බන්ධයි. ඔව්. මොහන් කිව්වා වගේම මේ අප්පච්චිගේ ආభాස ඒ විදිහට මොහන්ට දෙනවා. මොහන්ත් හොඳ අප්පච්චි කෙනෙක්. මොකද මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මොහන් ඒ අප්පච්චි කියන භූමිකාව තුළ පුදුමාකාර විදිහට තමන්ගේ භූමිකාව හසුරුවන කෙනෙක්. තමන්ලාට අම්මගේ භූමිකාවත් මොහන් කරනවා. කලින්ම ගිහිල්ලා මම දැකලා තියෙන තමන්ට උයලා පිහලා ඔක්කොමත් කරලා රෙදිත් හොදලා දරුවා වඩාගෙන කවනවා. ඒතකොට අපි ඔගේ අප්පච්චිලා අසරණ වෙනවා. නිකන් අවශ්‍ය කම්පච්ච එකක් ඒක. මොකද අප්පච්චි සෙන්සුරාදලා ගෙදර හිටියලා නිකන් ඉන්නේ නැහැ. එයා උයලා එයා වුණා හරි රහයි. අම්මට වඩා රහයි අප්පච්චි වෙනවා. ඒතරම. ඒක තමයි. රෙදි හොදන්න ගියාම ඇලේ නාන්නේ අපි රාජංගනේ. රෙදි ටික ඔක්කොම අරන් ගිහලා දෙන්න හොදනවා අපි නටනවා පැයක් දෙකක් නානවා. ඉතින් මේ අප්පච්චි කඩේ හොදන්නේ රෙදි අම්මත් හොදන අප්පච්චි හොදන දෙන්නම හරියට යනවා. ඉතින් ඔය අප්පච්චි අපිට ආවා. ඉතින් වයිෆ්ට මම හිතන්නේ ගොඩක් ලේසි මාත් එක්ක ඒක ඉන්න. වැඩක් ගොඩක් අඩු වෙනවා. ඉතින් ඔකමත් ඒක වකින් බෙදා ගන්න ඕන දෙයක්. මොකද එයාත් රැකියාවක් කරන්නේ මමත් රැකියාවක් කරන්නේ. අපි මොන ගෙදර හිටියා කියමුකෝ. අපි දෙන්නම මහන්සිලා. ඒතකොට ඉතින් රෝග වගේමත් තියෙනවා සමන්නේ. ඔයාලටත් එහෙම තමයි. ඒනවා. මහාගේ වයිෆ්ට ලේසි වුණාට අපිට අපහසුයි. අල්ලපු ගෙදර ඉන්නු නේද? හරි. හොඳ අතුරුසනාදයක් අපි ලබා දෙමු මහන්ට. අද ගයන්නේ මේ ලස්සන ගීතේ මහන් අරුණ කුමාර අපේ අද මේ වැඩසටහනේ කතානායකයා. Setian ulaahinei sudum lesin kunna bekirulani bekak ekak no dahasa perenimiti
අතර ගියානු අප්පච්චි Bel koyamadı adresini Mahiyat vaki apavate benekuni Deu populesin mal bele tule betisidi Deryan moben mamelekuna appachi Mahiri tabe setia ulayine Sudum lesin unar Dekat nekat novedasak perimiti Akhir kemudian Pil kada udat nahi Well pada wage dia berakina peri Mama samviti una ob mage appachi Mama giri damai setian ulaine Sudum lesin unar bertirulagi Dekat nekat no ada hasan Perimiti Akhir kemudian appachi නේද? අපි සක්විති වුණත් අප්පච්චිට ඒක අදාළ නැහැ. ඒ අපූර්ව පද රචනෙට මම හිතන්නේ මොහාන්ගේ තනු නිර්මාණي පුදුම විදිහට සාධාරණයක් කළා. ඒකේ තියෙන අර අපි විඳින අපි ආස කරන අපි ඇලුම් කරන කැමිකම අර ඔබතුමා උපන් ප්‍රදේශයේ පිළිබඳව අපිට සිහිපත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඉතාමත් සාර්ථක ගීතයක්, අලුත්ම ගීතයක් අපිට අද සඳදී නිම්නේට තිරණ කරාට ගොඩක් ස්තුතියි. මොහොන ඊළඟ ගීතය මම හිතන්නේ මේ වැඩසටහනට ගායන ප්‍රථම වතාවට ගොඩක් දුර්ලභ විදිහට ඇහෙන්න ලස්සන ගීතයක්. මේක කියන්නේ අපූර්ව තේමාවක්. සමහර වෙලාවට අපි සාමාන්‍ය දකින්න තේමාවලට වඩා ටිකක් එහා ගිපු තේමාවක්. ඇයි මේ වගේ ගීතයක් තෝරගත්තේ? මේ ගීතේ නම් කියවෙන්නේ තේදළු වෙන අම්මා කෙනෙක් තමන්ගේ ළමයව කාටද දාලා යනවා බලන්න තේදළු නෙලන්න සාමාන්‍යයෙන් ඒක. හැබැයි මම ඕක දැක්කා අපේ දරුවෝ හැදුනේ ඩේ කැප් වල. දිවසුරුමන් මුද්දස්ථානවල. මට පුතා අරන් යනකොට හැමදාම මතක වෙනවා සින්දු. මොකද දන්න හේතුව මේ හිරුගෙන ඇවිල්ලා පුතු ළඟ තනියට තියලා උදේ රයි පිටවිලා හවසට එනවා. උදේ 8ට දැම්මට පස්සේ අපි හවස 5 වෙනකම් එයා මොනවද කරන්න කියලා දන්නේ නැහැ. අපේ පුතරක් එහෙමයි. දෙමාපියෝ දෙන්නම රැකියා කරන පවුල් වල ආච්චි සීයාත් ගෙදර නැත්තම් අපේ දරුවන්ට ඉතින් වෙන මමක් නැහැ. ඩේ කැව් එක තමයි ඉඳලා දෙන්නේ. ඉතින් මට මේක ගොඩක් සංවේදී වුණා මම මේ ගීතේට. හැබැයි මේකේ තව කතාවක් කියන්න ඕනේ. මේක මම කියනවා කියලා හිතන් ඉන්න දවසක සරත්තගේ ෆයිල් ප්‍රෝග්‍රෑම් එකේ අපි ගීත ගායනා කරනකොට මට තව කනහලක් ලැබුණා මේ සමනයි මම කියනකො පිච් කරන ලස්සනට මේ හරිය. එහෙනම් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ මේ ප්‍රැක්ටිස් කරද්දී මට හම්බුණ ඒ අක්කා කෙනෙක් බබ්ස් එක තමයි මම කොහෙන්ද කියලා මේ අපි ඩෝට් එකක් කියමු කියලා මම සින්දුවක් දැම්මා කියන්නේ. මේ කෙල්ල හරියට ලස්සනට කියනවා. ඊට පස්සේ මම ඔයාලට මේක බැරිද කියන්නේ කියලා. අනේ පහවදා මේ අක්කා ප්‍රැක්ටිස් කරලා ඇවිල්ලා මට කියලා තේරෙනවා මේ මම අර හරි එදා පත්තාම මම තීරණය මම මේකත් මේ ප්‍රෝග්‍රෑම් එකට ගන්නවා කියලා. මොකද මේක ගොඩක් කතා වෙන තැනක් නෙමෙයි. හැබැයි අපි හැමෝම සංවේදන කාරණයක් දරුවෝ සම්බන්ධයෙන් අපිට ඇත්තටම දරුවෝ අපි ළඟ වෙනවා නම් ගොඩක් අපි සතුටු වෙනවා. ඒ වුණාට ගොඩක් වෙලාවට අපිට එයාලා දුරස් වෙලා තමයි ඉන්නේ තියෙන්නේ. පොඩි මහල ගොඩක් එක අමාරුයි. ගොඩක්ම දේ තියෙන්නේ මේ අපි දැන් දුව ඩේකේ දාම සති දෙකක් විතර ඇඬුවා. මොවි දෙවෙනි යනවා දන්න කෙනා. එයාත් හැබැයි එයාත් ඉතර දවස් ඇඬුවේ නැහැ. හැබැයි පස්සේ කාලේ ගියා ඩේකෙන් ගන්න බැරුණා ගන්න කරන්නේ එයා. ඊට පස්සේ එහෙම එකක් තිබුණා. එයා එකේ හිටපු ළමිට අම්මා කිව්වේ
එයා බදාගෙන ඉන්නවා අපි කරන්න ගියාම එන්න දෙන්නේ. අපේ දෙකේ නෙමෙයි එතන රන්වල එකේ. ඊට පස්සේ චූටිගේ බබා මේ අඬන්නේම නැහැ. බයි කියනවා එයාගේ වැඩ කරනවා දැන් උත් එහෙමයි. දවල්ට ගියොත් එහෙම එනවා වඩා ගන්න ඕනේ. ඊට පස්සේ මේ යන්න ගියම ඒ දවල්ට නෑ යනවා. ඒක මට ගොඩක් එක දෙනවා. දැන් අර අඬනවට වඩා අයා ඒක ඉවසන් දරාගෙන යන්න කියන එක මහා හැඟීමක් ඒකයි. ඉතින් මම ඒකයි මේ ගීතේ තෝරගත්තේ මොකද ගොඩක් අයට මේක දැනේ. ඒ වගේ මේ ශාන්තියක් ලස්සනට ගායනා කරනවා. ඇත්තටම මට සතුටුයි අන්තිම වර්ෂරහනදී හොඳ ගායිකාවක් හඳුන්වා දෙන්න ලැබීම ගැන. ඔබටත් ඒක හිතෙයි. මෙහෙම කෙනෙකුත් හිටියද කියලා. මම මේ අවස්ථාව යට ලැබීම ලබා දීම සමග සතුට වෙනවා. ඉතින් සමනයි. ඔව්. මම මේ ඒක සම්බන්ධව පහුගිය කාලේ නම් මෙච්චර සුභවාදී දේවල් නෙමෙයි අපේ දරුවෝ දිහා බලද්දිත් පවා මම බැලුවේ එහෙම එකට දෝ කියලා. මම හිතන්නේ මේ මොහොන හොඳ ප්‍රවේශයක් ඇවිල්ලා තියෙනවා. මොකද එකම විදිහේ ගීත තෝරගන්නේ නැතුව අපේ විවිධ දිශාන්තයන් වලට අරගෙන යනවා. අපි බලමු එහෙනම් ඔහු අලුතෙන් ගායිකවරුත් හඳුන්වා දෙනවා. හොඳ ප්‍රසන්නයක් එහෙනම් ලබා දෙමු. මේ අපුරු ගීත ගායනට ආරාධනා කරනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශාන්ති හිරත් අපි හිතුවේ. සින්දුවක් කරමු කියලා කියන තමයි තේරෙන්නේ. මොහොන් ඉන්නවා තරුණුව මේ නිර්මාණය කරන්න අපේ ලස්සනට ගේ බදලියන් දිනේෂ් මහත්මයා ඉන්නවා. සින්දුවක් කරමු. එච්චරයි කියන්න තියෙන්නේ. මොකද ඉස්සරහදී
සැනකිලි කාලයක් ඉන්නේ අඩු නැතුව ෂෝ එකම ලැබෙයි නේද? මම හිතන්නේ කාංචන මහත්මියටම හරි සතුටු වෙති මොකද සංස්කෘතික අංශයෙන් කරන්නේ මේ මෙහෙවර අපි හැමදාම නැත්තම් මේ වේදිකාවේ ඉන්නේ අපි දන්න හඳුන කීප දෙනෙක් විතරයි. මේ වැඩසටහන හරහා අපි ඉතාමත් දක්ෂ ගායකයෝ හොඳ විචාරකයෝ අඳුරගත්තා ඇති. කේසරේ වැඩසටහන මට මතකයි මේ අපි සරත් අයගේ විචාරයට වඩා මම ඇලුම් කරේ එතුමාගේ ගායනය. හරි. ඒ වගේම තමයි දැන් අද අලුත්ම ශිල්පිනියක් අපිට හඳුන්වා දුන්නා. අපි තවත් හොඳ අතුරුසනාදයක් ලබා දුන්නා. මම හිතන්නේ හොඳ හඬක් වෙනස් හඬක්. ඊළඟට මේ මොහන් හරි ලස්සන සින්දුවක් තෝරගෙන තියෙනවා. මේක මම හිතන්නේ මේ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙච්ච එකක්. මට මතකයි 2008 විතර වෙනවා 8 හෝ 7 මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල සංගමයේ මම සභාපතිවරයා. ඒකට අපි ආරාධනා කරා රජරට විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ පොඩි නෑගම් එන්න කියලා පේරාදෙණියට. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරච්චන්ද්‍ර වලට ඇවිල්ලා ওই වැඩසටහනේදී මම හිතන්නේ 30ක් විතර ආවා රජරට විශ්වවිද්‍යාලේ. එදා ඉතින් මේ වගේ මම කතා කරලා පිළියලගෙන ඔක්කොම කරාට පස්සේ සින්දු හැම කියලා ගියේ. එදා ඉඳලා තියෙනවා හරි දෛවෝපගත සිදුවීමක් අපි හොස්ටල් මේ වාට්ස්වලින් උඩ කතාවේ. එක්කෙනෙක් තමයි තිස්ස ජයවර්ධන අපි හඳුනගත්ත ඒ කාලේ ජනප්‍රිය ගායකයෙක් නෙවෙයි. එදා මම තබ්ලාව හරි ඕගන් එක හරි ගහලා තියෙන මොහා. ඒ වෙලාවේ මට කියන සමානයි මේ තබ්ලා. ඔව් තබ්ලා ගෙවි මමනේ කියලා. මට හරි පුදුමයි. ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ කෑගල්ල කච්චේරි අර හැබැයි තියෙන පාටසොල ඉන්නකොට මට මොහා වුණා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ ඉතාමත් ලස්සන ජීවිතයක් ගත කරපු කෙනෙක්. මට ආරංචි වැඩිපුර මෙතන තියෙන මොනරගල පැත්තේ. දැන් මෙතන දන්න අය දන්නවා. එක එක විශ්වවිද්‍යාලවල ආදරය කරන්න තියෙනවා වෙන්කරපු තැන්. පේරාදෙණියේ මල්පාල, ලවස්ලේ ඊට පස්සේ කැලණියේ සයිබාව රජරට මොනරගල මම අහද්දි කිව්වේ මේ මොහන් පෙන්නලා දෙන්නා කියලා නෑ මම හිතන්නේ. ඒ නේද හොඳ ආදරණීය විදිහට හිටපු දෙන්නේ සමනය කරනවා කියන පස්සේ බෑ කියලා හිතනවා. ඉතින් මේ ඒවත් ඉතින් සරසවි මානව මානිකාවට වෙන්විච්ච තැන්නේ නේද? නිසා ඒ ජීවිත විඳින්න ඕනේ. ඒකේ සමනයි වැරදක් උනේ නැහැ. ආදරේ පටන් ගත්තේ කැම්පස් ගියාම තමයි. ලොකු කාලයක් නෑ. අවු මාස 3ක් විතර. හැබැයි ඇත්තට මම කිව්වා වගේ අම්මෙන් ඇහුවා මොකද මගගේ නවත්තන්න නෙමෙයි කරන්නේ. කියන්න මම හොඳයි අඳුරගෙන තිබුණා. අම්මෙන් ඇහුවා අම්මා කැමති ඉතින් එහාට දෙයක් නෑ. ඊට පස්සේ දැන් මාර්තු මාසේ දිනයක තමයි ඇහුවේ. ට්‍රිප් එක ගිහලා තිබුණේ ට්‍රිප් එක ගිහලා ආවට පස්සේ ඇහුවේ. ඉතින් කැමැත්තම වරදක් වෙලා නෑ. ඉතින් අද වෙනකන් සතුටින් ජීවත් වෙනවා. තව දෙයක් කියනවා ඇත්තටම ප්‍රියන්ගේ නොහිටියා නම් මම වෙනත් ප්‍රවාහයකට අහු වෙන්නත් තිබුණා. ඒ කාලේ ජීප් එක පදවල විදිහට රජර කැම්පස් එකේ තිබුණා. අයියා අදහස් තියෙනවා තමයි. ඒකට මේ මම ඒකට ඇත්තටම කැමති නෑ කැම්පස් එකේදී. තිබුණා හැබැයි බලපෑම් තිබුණා කරන්න කියලා මේ මම නවත්තපු දෙන්නගේ එකෙක් තමයි වයිෆ්. ඒකේද ඉංග්‍රීසි මීඩියම් එකක් කරේ එන්වයරන්මන්ට් සබ්ජෙක්ට් එක. ක්ලාස් එකත් එක්ක එළියට එන්න පුළුවන් වුණා. හැබැයි ඒකේ තිබුණා ඒකේ හිටිය අපිත් එක්කම ඉංග්‍රීසි පන්ති කරන ළමයෙකු. එයා රිපීට් අපි ඉතින් ඉංග්‍රීසි දාන්න මිනිස්සු නේ හැබැයි කොට දාගත්ත ක්ලාස් එකත් එක්ක. ඒක මොකද අතර වයිෆ් ඉන්න. එයා හින්දා එයාත් එයාට අපේ ගත්තා සිංගල් ස්පෙෂල්. අසමගිය කියපු කතාව මට මතක් වුණේ පෙරදේ මලේ මේ. ඔකේ යන්න උනේ අපිට යන්න වෙන්නේ නැහැ. අතන සිංහල අධ්‍යක්ෂ නෙමෙයි අපි තුන්දෙනෙක්ව දොරගත්තා කැම්පස් එකෙන් එකට සපෝට් එකට මියුසික් එක. අපි ඔය හැම තියෙන හැම දෙයකටම යනවා කැම්පස් එකේ දවසට. ඉස්සයි මමයි තව අපේ ගැඩවිලා කියලා කාඩ් එක මට නම මතක නැහැ. මැනේජ්මන්ට් එකේ ඕල්ලේ වයිරින් කරනද. අපි තුන්දෙනෙක් තමයි යන්නේ. ඉතින් හැම පෙදරු සාජ් වලට යනවා. එහෙම ඉතින් ඔන්ලයින් කුමාරි ඔය සිද්ධිය ගැන පෙරදිනේ සමන්න හිටියා කියලා කියනකොට මම ඕක කියනකොට බලපොම් නැහැ. ඒක මෙහෙම බුද්ධයම තමයි මේ අලුත් කාටස් එකකින්. ඉතින් ඒක මාර සතුටක් වුණා. මට ඇයි මතක් වුණේ. ඒ දවස්වල ඉතින් මේව නෙමෙයි ලොකු හැන්ඩියානේ මේ වගේ. ඉතින් දැන් අඳුරන්න බෑ දැක්කට ඒව. අපිත් ඒව තමයි කටුස් වගේ චූටි මහත නෑ. ඒ කාලේ දැක්කම ඒක අඳුරගන්න නෑ. කොහොමද ඉතින් අර මහා පුදුම වැඩක් ඉතින් අන්තිමට අපි දෙන්න එකම පාටස් එකට සෙට් වුණා. මේ අච්චර දුර ඉඳලා ඇවිල්ලා. ඉතින් සතුටුයි. මේ ගීතය අයියේ මම තෝරාගත්තේ මේකේ තියෙන තමයි පෙරදින කැම්පස් එක ගැන තමයි කියන්නේ. මේක බැලුවම හිතනවා මේ
ඒ ලෙවල් කරලා කැම්පස් යන්න බැරිච්ච ශිෂ්‍යයෙක් ලියපු එකක් වගේ තමයි පේන්නේ. නිකන් මේ ඒකේ තියෙනවා මේ බලා වැළපෙන්නේ නෙලා ගන්න බැරි හන්තාන සිහිනේ. හැබැයි මේකේ යටිපෙළ අර්ථය බලනකොට මේක එහෙම එකක් නෙමෙයි. මේ කැම්පස් එකේ තියරාදීනේ කැම්පස් එකේම ලෙක්චර් කෙනෙක්ට පෙම්බන්දෙන තරුණියගේ කතාවක් මේකේ යන්නේ. හැබැයි මේ දේශකයා මේකට ලැහැස්ති නෑ. මොකද මෙයා කියනවා දෙවෙනි කොටසේ විසෝ හැරගිය ලසෝ රඟහල අමාවක අඳුරේ නොයන මන සඳුරේ කියලා. කියන්නේ මෙයාගේ එක්කෝ මෙයාගේ වයිෆ් වෙන්න වෙලා ගිහින් මොනවා හරි එයාගේ ජීවිතේ කඩාවැටීමකට ලක් වෙලා දෙනවා. හැබැයි එයා තාම මේ වේදනාව විඳිනවා. දැන් මම එයා ඉන්න එපා කියලා තමයි මේ තරුණයා කියන්නේ. තරුණයා කියන්නත් බෑ සමහර විට. ඉතින් අවසානයේදී වඩින්දරු සඳ දුරින් ඉන්නම් තරුවෙන්දරු ස්ටෙම් කී අහන්නම් කියලා තරුණයා ඒක පිළිගන්නකොට තරුණයා ආයේ කියනවා සොඳුරේ සඳදී එන්නම් ඉඳුරු මන සොඳුරේ හන්තාන අර මං එනකම් මං හිත හදන් එනකම් ඔයා එන්න මට තව ටික කාලයක් දෙන්න කියන කතාව තමයි මේකේ කියන්නේ. හරි ලස්සන ගීතයක්. ජානක සිරිවර්ධන ලියපු අරුණ ගුණවර්ධනගේ සංගීතයට ආචාර්ය අමරදේවයන් සහ නවපොල්ගේ ගායකයා කුමාරයා සිංහවංශය ගායනා කරන්නේ. අපි එහෙනම් අහලා බලමු මේ ගීතේ. ඔව්. මම හිතන්නේ සරසවිය තුල ඔක සුළු ප්‍රසිද්ධියක් නේද? සාමාන්‍ය මේ ලෙක්චර් කෙනෙකුට ආදරය කරොත් එහෙම අනිවාර්යෙන් එයාත් ඉතින් ලෙක්චර් කෙනෙක් වෙලාව තමයි නතර වෙන්නේ. නේ? දැන් අපිත් හොඳට විභාගෙත් පාස් වුණා ඉන්ටර්විව් එකකට ගියා. ඉන්ටර්විව් එකට ගියාට පස්සේ මට වැඩි අඩු ලකුණු තිබ්බ කියන්නේ පස්සේ ඉන්න දෙන්නේ තමයි තේරලා තියෙන්නේ. ලෙක්චර් ආදරය කරන්නේ නැහැ. ආදරේ නෙමෙයි. ලිංගික ප්‍රශ්නයක්. ඒක තමයි උනේ. පස්සේ දැන් රජරට විශ්වවිද්‍යාලේ මම හිතන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක්. ඒ ගන්න නේද ගියා. ඉතින් මම බැලුවේ මට වඩා ලකුණු අඩු දෙවෙනියා පිටිපස්සේ හිටපු කෙනා. ඒ නිසා මේ විශ්වවිද්‍යාලයේ මේවා සුළු ප්‍රසිද්ධි. අපි එහෙමනම් මේ අහලා බලමු මේ ගීතේ. හොඳ අතුරුසනාදයක් දෙන අද මේ ගීතේ ගයන්නේ. අපි හැමදාමත් ආදරය කරන ප්‍රිය හඬක් සංජීවනී වීරරත්න. මේක යෝග ගායනයක්. මේකේ ඇත්තම ගීත ගායනා කරන්න හිටියේ අපේ ඉංජිනේර්ස් හල්සි කඩුතක් ඉඳලා අතුමාට මේකට සම්බන්ධ වෙනවා. ඒ නිසා මට ආරාධනය කරා මේ ගීතයත් ගායනා කරගෙන ඉතින් අමාරුවෙන් හරි අතමයි කටහඬ අහන්න එනවා. මොකද දවස් අධිකකින් මම නෑ. ඊට පස්සේ මේ කටහඬ අහන්න බැරිය සමායට මේ කච්චිරිය තුනේ. ඒ හින්දා සමාවය දෙනවා. ඒ ගීතය නම්
අපිට ඔබේ හඳ එපා වෙන්නේ නැහැ. ඔබ කිව්වා තව සතියකින් විතර වෙන තැනකට යනවා කියලා. ඒත් ඉතින් කොහෙ හිටියත් මම හිතන්නේ අපේ ආරාධනාව පිළිඅරගෙන ඕනම වෙලාවක ඉන්න බව අපි දන්නවා. ඊළඟ ගීතේ මොහාන් තෝරගෙන තියෙන්නේ අලුත් ගීතයක්. මම හිතන්නේ ඒකත් ඔබ විසින්ම තමයි තනු නිර්මාණය කරලා තියෙන්නේ. ඒකේ මේකේ පදපේලිය කියනකොට මට මතක් වුණේ අපිටත් වෙලා තියෙනවා. සමහර මෙතන ඉන්න අති බහුතරයකට මේ සිදුවීම වෙලා තියෙනවා. දැන් අපිට කෙනෙක් ආදරය කරනකොට අපි එකපාරටම නිකන් හා කියන්නේ නැහැ පොඩි රෙස්පෙක්ට් පාරක් දාලා ගණන් ගන්න නැතුව වගේ ඉඳලා ඊට පස්සේ මොකද කරන්නේ? එයා වෙන කෙනෙක් එක්කලා සෙට් වුණා දැනෙන මාර්ග අපරාධෙම ගොම් වැඩක් කරගත්තේ කියලා වගේ එකම අදහසක්ද මේකේ තියෙන්නේ මේ මොකක්ද? මේකේ මේකත් ලියුවේ මගේ යාළුවා සුසන්ත අයියා. ඔහුගේ අත්දැකීම මම දන්නේ නැහැ සමහර විට. මම මේක අර අය අහලා දෙන බලන ආදරය කියලා එක වචනයක් අහලා දෙනවා. ඒ කියන්නේ මේ ගොඩක් උපදින ඉස්කෝලවල ඉතින් මේ සමාජයේ තියෙනවා. විශ්වවිද්‍යාල තියෙනවා. විශ්වවිද්‍යාල තියෙනවා. ඔෆිසර් තියෙනවා. අපි දැක්කත් ඇයි වරනවා කියලා දැක්කත් ඇයි ඒක ලොකු සතුටක්. මේක සිද්ධ කියන්නේ ඒක. දන්නවද නුඹ බලාහුන්නවද මාතියා මා දැන සිටියේ වගේ. කියන්නේ මේ තරුණයා අහනවා සාමාන්‍ය තරුණයක් කෙලින් බලන්නේ නැහැ. කොල්ලෙක් දිහා කොල්ලෙන් කෙලින් බලන්නේ නැහැ. කොල්ලෙක් බැලුවට බලන්නේ නැහැ. හැබැයි තරුණයා දකින්නවා. එයාට පේනවා මේ තරුණේ තමන් ගැන ලොකු අවධානයකින් ඉන්නේ උනන්දුවකින් ඉන්නේ කියලා. ඉතින් මේ ඔහු අහනවා ඔයා මන් දිහා බලන් හිටියා කියලා මම දන්නවා කියලා දැනගෙන හිටියා කියලා ඔයා දන්නවාද? නොදන්නවා වගේ නොබල හිටියා බලනවා දැක හොඳ ප්‍රේමය. කියන්නේ මේ තරුණිය හොරෙන් හරියට තරුණයා බලන එක මේ තරුණට මාර සතුටක්. ඉතින් මේ කතාවේ හැබැයි මෙයා මේ ආදරේ දරුණන ආදරයක් නෙමෙයි. කොහොමරි කාලයක් ගත වෙලා මේ බලනවා විතරනේ ගොඩක් අපේ බලනවා ඊට පස්සේ එනවා ඊට පස්සේ මතකත් නැහැ එහෙම ඒවනේ තියෙන්නේ ගොඩක් මේකත් එහෙම වෙලා පස්සේ කාලේ මේ දෙනා හම් වෙනවා. එතකොට අහන දුරස් වුණ දුක ගිය අතීතයට සිග්නෝනේ ඇයි කොමඩ ලතය වුණා. විඳින්නට දැන් උනත් කියනවා මන්ද හැඟුමන් තවත් රිත වුණා. දැන් මේ කාලෙට පස්සේ හම් වෙලා හැබැයි මේ දෙන්න තාම අර හැඟීමක් තියෙනවා හේතේ. අපරාධ කියලා. ඔව් අපරාධ කියලා හේතෙනවා. ඉතින් දැන් අර තිබ්බ බාධාවක් නැත්තම් ඇයි අපි තවත් හේදවන්නේ මේක විඳින්න නැතුව. ඒක තමයි මේ සිද්ධිය අහන්නේ. අවසන් කියනවා දහස් නැති යුග රහස් බැල්මෙන් බලා සිටියත් මා දේශ කාටවත් නොපෙන්නා තැනකදී විඳින්නට යමු අපේ ප්‍රේමය කියලා. මේක ගායනා කරන කෙනාත් අපේ අද එදින අපිට මේ ශබ්ද පරිපාලනය එහෙම දුන්න බණ්ඩාර සර් අපේ ඉඩම් විශාරතුමා අද අපේ ඉන්න ඒ ශබ්ද පරිපාලන කොහොම උදව් කරන්නේ එහෙම එතුමා ඇත්තටම දෙහිමින් පික් දෙනවා මේ වැඩසටහන මේ ආකාරයෙන් මේක මගේ හීනයක් ඒ හීනය මම හිතුවටත් වඩා ලස්සනට කරන්න ඒකට උදව්වට මම මෙහෙම කියන්නේ මේ ගීත ගායනා කරන්නේ සුරේෂ් මානවඩු එතුමත් අපේ බණ්ඩාර සර්ගේම හිතවතෙක් ඒ වගේම මේ ක්ෂේත්‍රයේ මේ ඉන්නේ පොළොන්නරු ප්‍රදේශයේ YouTube එකේ මේ ගීතය තියෙනවා මට වැඩි ලස්සනට ගායනා කරනවා මම ඒකට පුළුවන් සාධාරණ කරන්න බලන්න ඉතින් අපි ගීතය අහන්න පුළුවන් ඔව් මම හිතන්නේ මේ අවසාන පදපේලියේ ඔබේ ෆෝන් එකේ කොටා ගත්තත් කමක් නැහැ කාටවත් නොපෙනෙන තැනකදී විඳින්නට යමු අපේ ප්‍රේමය එවනම් මතත් ප්‍රශ්න දෙන්න අපි වුණා ආරාධනා කරනවා ගායනට කොහොමද ආරම්භ බලාවත් මාදිහා මහදන සිටියා බලනවා ඇත විඳ ප්‍රේමය දුරස් නොන දුක
ගිය අතීතෙත් සිංහවුනේ උඹට ළඟ ඉදිරියට දැන් උනත් නැගිනම් මන්ද ඇඟුම් මන් තවත් විතරම දහස් නෙක යුග රහස් බැල්මෙන් බලා සිටියත් නුඹත් මාදෙස් කාන්තවත් නොපෙනෙන ආතනක විඳින්නට යමු අපේ ප්‍රේමය මාදිහා මාදන සිහියවක් නොදැනුණා වගේ නොබලයිතියත් බලනවා දැක වින්දතේ මොකක්ද දවසක් කියනවා දැන් මිනිස්සුන්ට මේ විනෝද වෙන්න විවිධ මාධ්‍ය තියෙනවනේ නේද? දැන් මෙතන ඉන්න සමහර අය මම හදපුකොට මත්ද්‍රව්‍ය ටිකක් අර මේ තුල ගන්න පුළුවන් අවුතට. ඒක යාගේ විනෝදේ. මොහොන් එක දවසක් කියනවා මට බොනවට වඩා මට මේ කොහේරි ගිහලා සිද්දුවක් කියනවා නම් ඒක මාර විදියට යාට ෆීල් වෙනවලු. ඒ කියන්නේ යා විනෝද වෙන විදිය. නේද? ඒක ඔය මට කියලා දෙන මම කල්පනා කරා එහෙම පුළුවන්ද කියලා. ඒක හරි. එක්කෙනාට විනෝද වෙන විදිහ වෙනස්. තව කෙනෙක් කාන්තා සුරක් ලබනවා වෙන්න පුළුවන්. තව කෙනෙකුට ෆෝන් එකකට කාඩ් එකක් දාලා දුන්නා නම් ඒ ඇති. දවසම ඒක තමයි ලොකුම විනෝදය. ඉතින් ඒ වගේ මොහොන් මම හිතන්නේ ගොඩක්ම සතුටු වෙන්නේ සින්දු ගායනා කරලා සහ කණු නිර්මාණය කළ කියන්නේ සංගීතය කියලා කියන්නේ ජීවිතයේ කොටසක් වගේ. හරි මොහොන් අපි ඊළඟ ගීතය විවරණය කරමු. අහසයි ඔබ මට මේ ගීතේ මෙතන තියෙන ආදර කතාවක්. හැබැයි මෙතන මේ කපල් එකේ නොගැලපීමක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේ පුද්ගලයා ධර්මයට වඩා ගොඩක් ඉහළ පැලැන්තේ හරි එහෙම වගේ කතා තමයි සින්දු කියන්නේ. අහසයි ඔබට නිමින් නොපෙනෙන ඉනිමම් බඳිනු බැරි. කියන්නේ ඔයා මට අහස වගේ තරම් දුරයි කියන. හැබැයි මේ තරුණයා කතාරින්නේ නැහැ. පොළොවයි ඔබ මට තරුවන් පිළිසර රැය කල පතිත වෙන්නේ. අපි දැකලා දෙන වල්ගාතර උපනම වෙනවා. වල්ගාතරට කියන්නේ පොළොව කියන්නේ අහසේ තිබුණාට ලෝක දුරක් නෙමෙයි ඔබ පාලට එනවනේ. ඉතින් මෙයා ප්‍රතික්ෂේප කරන මෙයා කියන්නේ මට ඔය දුර කෙනෙක් නෙමෙයි මම ඔයාලා ගාවට එනවා කියන කතාව කියනවා. ඉතින් ඊළඟ කොටසේ ගංගේ වතුර නැහැ ඉහළට ගලා ගියේ අසනි හඬින්නේ කඳුලින් සසලුනේ. මේ ගැඹුරව බලන්නෙම ඍණාත්මකව. මේක නොකිරෙන තැනටම තමයි තලු කරන්න බලන්නේ. හැබැයි තරුණේ අතාරින්නේ නැහැ. ගඟ කවදා හෝ මෝදර හමු වෙනවා. ලෝකෙන පොද්දා කඳුලින් හැකිලෙනවා. මෙහෙම යන කතිකාව අවසානයේ තරුණියට සිද්ධ වෙනවා මේ තරුණයා කියන දෙයට එකඟ වෙන්න. මොකද මෙයාගේ තීතේ තියෙන මගේ ආදරය. මේක හැඟ වෙනවා දෙන අන්තිම කොටසේ. අනාථ සයුරට වෙහිදිය දෝතොල්පයි. කියන්නේ මේ අගවද අඳුරක දොළරන් සිදුවපයි. කියන්නේ වෙහිදිය වතුර ටිකක් කියන්නේ ලොකු දෙයක්. ඇස්සක් වගේ ඒ වගේම අඳුරකට එළියක් කියන්නේ මේ කාන්තාර මේ තරුණේ හරි එළියක්. ඒ කතාව තමයි කියන්නේ. ඒතර තරුණයා කියනවා ඔබ මට ළඟ බව ඉදura මම දන්නේ. මම දන්නවා ඔයාට ඔයා මට ළඟයි කියලා. කියන මේ කතාව අවසන් වෙනවා. මේක ඉතිපද රචකයන් අපි දන්න කියන පද රචකයන් බඳුනාන කරවස මහත්මයා ආචාර්ය රෝණසිංහගේ සංගීතයට සුමිදිස්න මහත්මයා සහ දීපිකා පියදර්ශි මහත්මයා ගායනා කරන්නේ මම ගොඩක් සිද්ධාත් ගීතයක් මේක ඇත්තරම ගොඩක් පාටිය ස්ථානවලදී මමත් ගායනා කරලා තියෙනවා. මේක ගායනා කරන මම ආරාධනා කරා. මේක ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එක කියන්න ඕනේ. ගීත තේරුවා වගේම මම ගායකයෝ තේරුවා මේකට. ඉස්සෙල්ලා කරන්නේ
සින්දු දීලා ඔයාව කරන්න මොකද්ද කියන්නේ එහෙම යන කට තිබුණේ. එතකොට සමහරවිට තෝරාගත්ත ගීතේ ගත්ත කෙනාට ගාන ගන්න මේ පස්සේ ආයෙ වෙනස් කරනවා. හැබැයි මම දන්න කැපැසිටි ටිකක් තිබුණානේ හේරත් අයියා, චතුරිකා, රෝහණි, ඒතොර සජීවනි. එයාලගේ මම දන්න කැපැසිටි කොහොමද මෙයා යන මොන රේන්ජ් එකේද යන්නේ? මේ පිච් රේන්ජ් එක දන්නවා. ඒක එහෙම තෝරලා තමයි දුන්නේ. ඉතින් අද හේරත් අයියේ චතුරිකා නංගි මේ ගීතේ ගායනා කරයි මම ආරාධනා කරනවා ආදරයෙන්. අයියේ හරි. දැන් හේරත් අයියත් මානවදී ජනප්‍රිය වෙනවා දැන්. එක දිගටම මම කියන්නේ නේද? ඉල්ලුම වැඩි වෙනවා. එවනම් හොඳ අතුරුසනාදයක් ලබා දෙන්න ගාමිණී හේරත් සමග චතුරිකා ලේනිකේ. හොඳයි මම හිතන්නේ හරි අපූර්වද ඒ ගීතෙට සාධාරණ දෙපළ ඍතු කළා. ඊළඟට මේ පද රචනයත් ඇයගේ ගායනයත් ඇයමයි. ඒ වගේම මේ ගීතෙත් මම හිතන්නේ තනු නිර්මාණය ඔබ විසින් තමයි සිදු කරලා තියෙන මහා. ඔය මතක් කරමු මේ ගීතේ කොහොමද ඉදිරියට පසුබිම. මේ ගීතේ කියවන්නේ පොඩ්ඩක් මම කියලා ඉන්න සමන්නේ ඒබ්‍රහම් මස්ලෝ කියන වටහිර විචාරකයා චින්තකයා කියනවා
ආහාර නිවාස ඇඳුම් වගේම ලිංගිකත්වය කියන එකත් මේක මූලික මේ අවස්ථාවක් විදිහට ඉතින් හැබැයි ගොඩක් දැන් මේ වෙනකොට ආදරය කියන දේ ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ ලිංගික මෙමලාවක් විදිහට. අපි දකිනවා ඒක ඒත් ආදරයෙන් ලිංගිකතර තොර ආදරයක් තියෙන බැරිද? නන්දමාලි වර්ග ගයනවා ප්‍රේමය නම් රාගයෙන් තොර සඳෙලියතේ සේ අචින්තයයි පාරිශුද්ධයි සුරම්ය කියලා. මේක දීපු රචකාවියත් උත්සාහ කරන්නේ මේ ගීතය හරහා ඒ වගේ පණිඩය සමාජයට දෙන්න. මේ ගීතය හම්බෙනකොට මට හම්බෙලා සතියක් විතර තිබුණා. දැන් ඊට අවුරුදු දෙකකට විතර මම හිතන්නේ කලින් මේ ගීතය හම්බුනේ. ඒතකොට මම දීපු කෙනා ඇත්තටම මට එහෙම මතක නැහැ. හැබැයි අකමව දන්නවා. මොකද මම ඉඳලා ප්‍රාදේශිකකම් කරලා කෑ ගන්නේ යනවා වැඩසටහනකට මියුසික් දෙන්න කීබෝඩ් ගන්න යනවා. ඒතකොට ඉඳලා තියෙනවා. කොහොමරි මට පද රචනය ඒවානේ සුසම්පයමයි. මම මේක try කරනවා මට අවුල් දැන් මේක මේ රචනාවකගේ මූල කොටස වගේ මේ දෙවෙනි කොටස ඒක වගේ මේ තුන්වෙනි කොටස නිකන් රචනාවලිය වගේ හිතන්න බෑ දැන් කතාව තේරෙන්නේ නැහැ මට මොකද කියලා. මම කිව්වා අයියේ මේ මගේ මේක කරන්න බෑ මේ ඔයා මේක ඒකේ නාද ඉන්ජිනියර් කෙනෙක් අවශ්‍යද කියලා. මම ඔයසදර හරි දින මේක කරගන්න අයියේ මට මේක ටයිම් අමාරුයි මේක මදි මේක කරන්න අමාරුයි කියලා. මේ සොන්දේ කිව්වා දැන් එයා හැබැයි හරවන අපේ සූර්ය බණ්ඩාරයේ ඕන දේ කොහොම හරි කරගන්න මොනසය. ඒ කියන්නේ මැටි ගොඩක් හරි කමන්නේ යාට ඕන එක හදනවනේ. මේ සුසන්ත කියන පුද්ගලයාත් ඉතින් තමයි වල දැකලා නැහැ. හැබැයි දැන් ඔයා දන්නවත් ඇති මම නිතර කියන හින්දා මම හැදුවේ එයා ඇත්තරම කියනවා මේ බොයි දාන භක්තිය දාන මැඩිය අපේ අරකට පොඩක් එළියට ඇවිල්ලා වෙනම විදිහට ඉතලා දාපන් මොකද කිව්වා. කියලා කතා හරින්නේ නැහැ. මම එදා වැඩේට දවල්ෙන් මට ඔළුවට එකක් ආවා. මම ඒකට අග්ගාලා ෆෝන් එකේ මම ඔෆිස් එකෙත් කරන වැඩේ මම වචන වලට මයිඩියා ගාව මම කරන ෆෝන් එක ඉස්සරහ සිං කරලා රෙකෝඩ් කරගෙන නේද. ඔය ඔෆිස් එකේ ඉඳලා මම කරනවා ඒක. සමාදසර මතකයි සොනිට්‍රා ෆෝන් එක ගියා ගිහින් ගහගත්ත දවස් තියෙනවා මගේ ෆෝන් එකෙන් දවසනේ. ඊට පස්සේ ඒක ගෙදර ගිහිල්ලා ඊට පස්සේ මම කීබෝඩ් එකෙන් අරක නොටේෂන් වලට පෙරළුණා ඒක හදන්නේ. ඕකේ හදන්න කියලා ලොකු කරදරයක් වුණා. මම මේක කියන්න ගියේ. කොහොමද දැන් නොටේෂන් එක ගයිඩ් එකක් ගහගෙන පැය 10ටද බලනද නොටේෂන් ලියන්න. ලියන්නට මගේ බලන්නේ පේන්නේ නැහැ. වගේ මට දැනෙනවා දැන් මේක ටිකක් පැහැදිලිම මදි. ඒක අහක අතින් මහල බලනකොට මට පොත පේන්නේම නැහැ. මම බය වුණා ඇත්තටම මට කලින් වෙලා නැහැ ඕක. මොනේ දෙකද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මම වැඩේ නවත්තලා ඉඳලා වයිෆ්ට කිව්වා. පස්සේ උදේ බලන උදේ තියෙනවා ඒ අවුල. පස්සේ එදා සෙන්සුරාදා දවස මම දුව පන්ති දාලා එනකම හොස්පිටල් ගියා පොඩ කියලා පෙන්නන්න. දැන් උදේට කාලවත් නැහැ මොකුත් නැහැ. ගිය ගමන් ඇඩ්මිට් කරනවා. දැන් මොකුත් නැහැ. හෙල්මට් දෙකක් තියාන බයික් එකේ එළියේ. අට උත්තර නැහැ දැන් දුව ගන්න තොන පෑ දෙකකට පස්සේ. ඊට පස්සේ වෝඩේට දාපුවම දැම්ම බෙහෙත්. එහි බබාලා කොහෙන්ද කියලා බෙහෙත් දැම්ම. ඒ ලොකෝ දැන් මට ඇප් එකක්වත් පේන්නේ නැහැ ෆෝන් එකේ කෝල්ස් ගන්න. මේක ටික දිගට කෝල්ස් එනවා. දැන් මේ සින්දු ඉල්ල මොකද පහවදා මේක රෙකෝඩ් කරන්න මෙයාලා ට්‍රිප් එකක් දාගෙන පොළොන්නරුවේ. මට සින්දු යනවා අයියා පොළොන්නරුවේ ඉන්නේ දැන්. ඒ ඉතින් මෙහෙන් දැන් දැන් ස්ටුඩියෝ එකේ මේක රෙකෝඩ් කරන්න මෙයාලා දැන් ওই වැඩින් වැඩින්ම තමයි මෙයාලා කරගන්න හිතන්නේ. මට දැන් ડોක්ටර් සත් හොඳට බැලුවා. වල්ලකුමාරේ මම ඩිස්චාර්ජ් කරනකොට හවස 6ම මාරේ. අඳුර මල්ලි කෙනෙක් අපේ ඥාතිට කියලා දුවත් කාසේ කියලා මමත් එකක් ආයේ මල්ලි. කුමාරේ හවස ඇවිල්ලා කුමාරේ හැබැයි රෑ 8 9 වලට මට සාමාන්‍ය පෙනීම ආවා. ඊට පස්සේ නොටේෂන් එක ගාලා යවුවා. රෑ 10 මාරේ දෙනවා වගේ. අනේ මෙයාලා ස්ටුඩියෝ එකේ ප්ලේස් ලා යොකෝ ධානය රෑ වෙලෙනකම් වැඩ ඉවර කරලා මික්සින් කරලා පහවදා විෂුවලුත් කරලා එදා හවස වෙනකොට මේක YouTube එකේ දෙනවා සින්දුව. පැය 48ක් නම් ගියේ නෑ මම නොටේෂන් එක ගහලා පැය 41 ඇතුළත සින්දු වැඩ ඔක්කොම ඉවරයි. එහෙම හදපු සින්දුවක් මේක ලියපු කෙනා අහම්බෙන් අපේ වාසනාවකට වගේ කචේරියට ආව මිල්ලංගදී ප්‍රජාශෝධන සඳහා දිනෝයි බණ්ඩාරක්ක මේක හේතුව කාරණා තියෙනවා මේක ජොබ් එකකටත් එක අදාළ එකක් කියාගේ මම ඉතින් ආරෝහණකම පොඩ්ඩක් එන්නක්කේ අපිත් එක්ක මේකේ ඔයාලට මේකට හේතුව කරුණු පොඩක් පිටික බෙදා ගන්න සතුටුයි. ප්‍රේම කතාවක්. එතකොට දැන් මොහාන් වල පටන් ගත්තා ප්‍රේමය කියන එක ලිංගිකත්වයේ මත්තම පදනම වෙනවද ඊට එහා ගිය ආත්මීය බැඳීමක් ඒ වගේ මේක අධ්‍යාත්මික සෝයක් එක්ක ගෙනියන්න බැයිද කියලා. එතකොට මේ සේවාලාභිය මට එනකොට
ඒ තරුණ දරුවා සියලුම විෂම අධ්‍යාය වලට බැහැ තරුණ පුතේ අපි සාමාන්‍යයෙන් මගේ රාජකාරියේදී ආගේ ජීවිත කතාව අපි හැමදේම ලබා ගත යුතුයි. එතින් තමයි සමන්නයි මේකේ ප්‍රස්තුතේ ඊට එන්නේ. එතකොට මෙතන ලංකාවේ තාමත් තියෙන සංස්කෘතියේ ලොකු ප්‍රේමයට හරස්සන දෙයක් තමයි කුලය කියන එක. ඒ දරුවාගේ ප්‍රේමවතිය ඉතාමත් උසස් කුලයක, මේ දරුවා පහත් කුලයක. එතෙන්දී හරස්සු ප්‍රේමවතියගේ නිවසින් දැඩි ලෙස පීඩනයට ලක් වූ ප්‍රේමය නැවත ඊළඟ භවයේ හමු වෙමු කියන එක සහ ඒක නිර්බන් නොවන්නට ඒ වගේම ඒ භවයේ දෙන්නගේ එකම පැතුමනේ ඊළඟ භවයේ දැඟලුවේ ඒ කියන්නේ විවාහයෙන්ම මේ භවයේ නැතුණා ඊළඟ භවයේ අපි හමු වෙමු. සමානයි වර්තමානයේ අපිට දකින්නට පේන්නේ මද්ද්‍රව්‍ය වලට හැබැයි වුණු බොහෝ දරුවෝ ප්‍රේමයක් නතර වූ තැන ඒක මරණයකින් කෙලවර. මේ දරුවා උග්‍ර විෂාදී තත්ත්වයට පත් කළා. ඊට අමතරව මද්ද්‍රව්‍ය භාවිතයේ තියෙන ව්‍යාධි තත්ත්වයක් එක්ක ලොකු මානසික ඇදවැටීමක් හිටියේ. මොකද උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල දරුවේ ඉතින් අපි මනෝ චිකිත්සන ක්‍රමයක් විදියට සමන්නයක් ගන්නවා, මොහන් මලික් ගන්නවා. අපි සංගීත චිකිත්සාව තෝරගෙන අපි පද රචනා කරනවා ඒ ප්‍රස්තුතිය. එතකොට අර භාව විශෝධනය බෞද්ධ උපදේශනයේ තියෙනවා, බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා අරිය වමනය, භාව විවේචනය. එයාගේ හදේ කම්පනය එයාට විවේචනය කරන්න දෙනවා. දෙන්නේ එයාට අර අවරෝධය වූ සිතුවිලි සියල්ල එළියට චිකිත්සකයා හමුවේ චිකිත්සකයා මම ශේෂන් ගොඩක් ලොකු සංසිද්ධියක් ඒ තුලින් ඔහුට සුවයක් දැනෙනවා ප්‍රතිකාර කරන අතර දෙක ඉතින් හරි සතුටුයි. ඒ දරුවා තාම සුවයෙන් සිටිනවා සහ වෛරයක් නෑ. දෙදෙනාම සුවයෙන් ඊළඟ ආත්මේ හමු වෙන්නට පෙරම් පුරන. හොඳයි. තමන්ගේ රාජකාරී අත්දැකීමක් ගීතයකට පෙරලන්න පුළුවන් නම් නේද? මොනතරම් හොඳද? අපි මොනතරම් අත්දැකීම් ලබනවද? නමුත් කීයෙන් කී දෙනාට ඒක නිර්මාණයක් කොට පරිවර්තනය කරන්න පුළුවන්. එවනම් අපි මේ අපූර්ව අත්දැකීම ගීතයකින් අහන්න ආරාධනා කරනවා. මේ ගීත ගයන්ට මොහාන් අරුණ කුමාර සමගී දිනෝබේ බණ්ඩාර හොඳ අතුල සනාදයක් මේ ලබා දෙනවා.
පවුකම් මතක භවයක තුරුන්නට ප්‍රේමය මුසපත්ව අපි අප විරුවන්නුව සදේවල අපි මේ පැත්තකින් ඉන්නවා මේ කෑගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර් බණ්ඩාර මහත්මයා. එතුමා එතන නෙවෙයි ඉන්නවා අද ශබ්ද පරිපාලකෙක් විදිහට මේ සම්පූර්ණ භූමිකාවම ඔලුවට අරගෙන ඉන්නවා. ඉදිරියට ඇවිල්ලා වාඩි වෙන්න උඩ ඔබතුමා. මොකද අපිට ලොකු සම්පතක් ඒ වගේම මම හිතන්නේ මහාන්ගේ ආරාධනය පරිදි ඒ වැඩේ හරියටම කරනවා. මොකද අදාළ තැන වාඩි වෙලා තමන්ගේ අද රාජකාරී තනතුරු නෙවෙයි. එතුමා මම හිතන්නේ නිසා හරි සතුටුයි පොඩි දෙයකට කරනවා. බණ්ඩසර් මම හිතන්නේ ගොඩක් කාලෙන් දැන් අවුරුදු 5ක් වෙනවා ඉඳන් අඳුරගෙන මම දැකෝ පට්ටම නිහතමානී මිනිස්සෙක්. අපි හම්බෙන්නේ සින්දුවක මම කීබෝඩ් එක කරනවා සර් අපේ සර් බංගලේ එතකොට තප්පලා ගහනවා මම තප්පලා ඉරම් දෙක සෝරි ඩෝල් කිය මම දන්නේ කවුද කියලා මේ අයියා කොහෙද කියලා මල්ලි මම ගිඩම් එකේ මල්ලි ඉච්චරයි කිව්වේ මම දැන් දන්නේ මේ කවුද මොනවා කරනවද මෙන්න කියලා දැන් පස්සේ තමයි දන්නේ අර අපේ හසල වැඩ වෙනකොට සර් කියලා ඒක තමයි හම්බුනේ බයි එදායි නම් මම සර්ට මල්ලිම තමයි කට පුරාගෙන කතා කරන්නේ අපි ගොඩක් වැඩක් කරා ඉඩම් එකෙත් මට ආරෝපණයක් ලැබුණා සර්ගෙන් ඔය වගේම ගිය දෙසැම්බර් මම හිතන්නේ සර් දෙසැම්බර් නේද අපි පැය 3-4 සින්ද ගෙව්වා ඉතින් එදා තමයි හිතාගත්තේ මම සර්ව ගේන්න නේද කචේරියට මම කියන්නේ මේ මගේ රාජවැදියේ කෑගල්ලේ දැකපු හොඳම වොයිස් එක තමයි සර් ඒක අද ඔප්පු වෙයි මේ ගිහින් පස්සේ ගිහින් ටික ඔක්කොම තියෙන සර්ට මම ඒක එන්ඩ් එකටම දැන්නේ සින්දුල එක ඇත්තට මට ලැජ්ජායි සින් කරන්න සර් සින් කරාට පස්සේ ඒකත් තියෙනවා හරි සර් හරි බයිදර මේ මයිත් බලුවා මේ අපි දන්නේ බණ්ඩාරගේ තරංග බණ්ඩාරගේ විදිහට කවුද ඔපේ කච්චිටි කියලා මම කල්පනා කරුවේ හරි එතකොට අපි ගියනට කලින් ඔබ ඊළඟ ගීතය තෝරගෙන තියෙනවා මම හිතන්නේ මේ කච්චිරේ යන්න හිතන හින්දාද නැත්නම් යන්න සිද්ධ වෙන නිසාද මේ වගේ ගීතයක් තෝරගත්තේ ප්‍රධාන හේතුව තමයි මේක දෙංගතුකම් කියන වචනේ තරස් මම කච්චිරේ හතනකරු චර්චයක් නෑ කියන්න ඕන කෙනෙක් නෑ ඒක දන්නවා මේකේ හාරසිය කියනවා හාරසියනොත් එක මම කරනවා තියෙනවා ඒක මහ පුදුම දෙයක් අතර ලොකු වේදනාවක් සමහරව ඉන්නවා උදේට ආවම ෂීට් එක දාගත්තාම එතන ඉන්න 4-5 දෙනාට වෙන කවුරුත් දන්නේ මට එහෙම කරන්න බෑ ඒ වගේ සමාවෙන්න මම ෂීට් එක නෑ හැමදේම සද්ද මැඩම් මට ඒක නෑ මට වැඩක් නැත්තම් මට ඕන කුසේ අරගෙන කවුරු කෙනෙක් කතා කරන්න ඕන ඒක ලේටක් දැන් අපේ පුතා වෙනම යනවා ඉස්කෝලේදී ඌ ඉන්නේ මොන එකද නැක ඔව් වැසෙන්නත් බැන්න මම උදලා දින්න ගමු නෑ බලන්න මාලිෂියට එන මගේ ගාව තියෙනවා එහෙම මොගේ උදා මොහන්ගේම තමයි ඒකේ ලබාගත් දේවල් වැඩි මට සෑහෙන ආදරයක් තරම් ගන්න බැරි ආදරයක් ලැබුණා කච්චිරිය මම සෑහෙන හැදුනා මෙහාට එනකොට මිනිත් එකක් ගන්න බෑ මට ගොඩක් දේවල් කියන්න තියෙනවා විලාම මැද ඔක්කොම 20 දවසක් පැන්න ලබ්බට කෝටු ගන්නවා කියපුව කොහොමද මිනිත් ගන්නන්නේ කියලා හැබැයි 20 දවසක් කිව්වා මොහාන් ඔයා තමයි සෝරි මිනිත් නෙමෙයි කොඩියක් ගහන්න දන්නේ නැහැ ෆයිල් එක කොඩි ටික ඔහේ ගහලා ගෙනියනවා ඊපස්සේ එක දවසක් කියනවා පස්සේ දවසක
යාමිස් මේ රොසරි අපේ යකුරු මෙසේට සරයි නේද දන්නවා. යමු කියනවා මේ ඔයා තමයි ලස්සනම පොඩි ගහන්නේ කිව්වා. කොහමරි සෑහෙන බණක් මහල්ලා යන්නම වෙනතන වැඩස්සිට කොහමරි මම කාගෙන හිටියා. බැනුනුත් ඇහුවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට අහුනේ හැම වැඩේම කරන්න මට අදාළ නැහැ කවුද පුද්ගලයා ඇක්ටින්ද ඒවා මම බලන්නේ මට අහුනේ මම වැඩේ කරනවා. ඉතින් මේ එහෙම ගත්ත දේවල් දින මට පාඩම් සම්පූර්ණ ඒකෙන්ද මට පුතා ඉස්කෝලේ දාන්න පුළුවන් වුණා. ඒ වගේ තව මේ ගීත ප්‍රෝග්‍රෑම් මේ වගේ ගායන හැකියාව වර්ධනය කරගත්තා. සමිති සමාගම නම් එකතු වෙලා පිටසක් වැඩ කරන්න ඉගෙන ගත්තා වාක්‍යයෙන් ගන්න පුරුදු වුණා. එනස්මන්ට් දෙන්න පුරුදු වුණා. සමහරවිට අතරට පස්සේ පොඩි එනස්මන්ට් ලියන්න ගිහින් ඒවා ගොඩක් ගත්තේ මෙතනින්. ඉතින් මම පට්ට විදිහට මේ පච්චරේ නොයයි. මම එක තමයි පොඩි ප්‍රශ්නයකවත් කෑ ගහන්නේ. හැප්පෙන්න පුළුවන් ඕන කෙනෙක් හැප්පෙන්න හිතෙන්නේ මම හැප්පෙන්නේ නැත්නම් මම මේක කවුරුත් එක්කද හැප්පෙන්නේ කියලා හිතනවා මට. මට ඒ ආවේගයෙන් ඒක හිතෙනවා. මම මෙතන ණයයි. ඒ ණය හින්දා තමයි මම මේ වේදනාව හින්දා මම කරන්නේ. මම අන්තිම දවස් දක්වා මට කරන්න පුළුවන් මොදේ මේකට කරනවා. ඉතින් මේ ගීතේ මම ඇත්තටම ඒක මේ ගීතේ තියෙන කතාව වෙන එකක්. මේ යටිපෙළක් තියෙනවා. ඒක කියන ඉර කියන්නේ අත්හරින් අපේ සම්බලකම් දෙන කොටසේ සඳ කීර්ත පාකයා මේ හිතවත් මෙතන ඉර කියන්නේ තාත්තා සඳ කියන්නේ අම්මා මේ දෙන්නගේ ආදරයට මේ දෙන්න මෙපා කියනවා ඊපස්සේ කියන ඉරහඳ තරු දන්නවද අපි යහපත්කම් තරු කියලා ගන්න මේ සහෝදරයෝ ඒගොල්ලෝ මේ කවුරුත් මෙයාට කැමති නැහැ මේගොල්ලන්ට එළත්තුලක් කරන්නේ කරුණ සරලම් ගසත්තර බලන්නේ දෙවින් අවමාන මෙතන එළත්තුල කියන්නේ ඥාති උන් සරලම් කරනවලු ගස්වැල් අවමත් කරනවලු මුළු ලෝකෙම කරන්නේ ඇයි මෙහෙම නතුරුකම් ඇලදොලක කොළ දන්නේ අපේ මනසකම් මේක සම්බුදු වෙනසින් ගීපද රචනා කරන එච්.එච්. ජයවර්ධන අපේ නැසීකේ සංගීතඥයා සංගීත නිර්මාණ කරන නිරෝධ සෞජන්‍ය මහත්මිය ගායනා කරන මේ ළඟදී වෛරල් වෙච්ච ගීතයක් මේක අද ගායනා කරන මම තොරවතේ රොයිනම කිම්ම ගායනා කරනවා හරි ලස්සනයි සමහරවිට හරි දවසක් දෙමු වෙලා යන ඉඳ හොඳයි එයනම් මේ පොදතුල සන්නද දෙන්න අද මේ ගීතේ ගායනට අපි ආරාධනා කරනවා රොවිනි රාජපක්ෂ Oh
ඔබ තෝරගන්නවා තවත් ගීතයක් බන්දුල නානායක්කාර වසන්ත රචනා කරපු එඩ්වඩ් ජයකුඩි සහ දම්නික අන්ඩාර ගායනා කරපු ගීතය. මොකක්ද මේ ගීතය තෝරන්නේ? මේ කතාව යන්නේ ආදරය කරලා විවාහයට පස්සේ කතාවක් නේ. බොහෝ ගොඩ දෙනෙක් මම හිතන්නේ අපේ බොහෝ පවුල් වල තියෙන දෙයක් තමයි මේක. අපි ගොඩක් බලාපොරොත්තු යන විවාහ වෙනවා. විවාහන කාලයක් යනකොට ගැටුම් නැති වෙනවා. නොගැලපීම් නැති වෙනවා. පස්සේ හිතනවා දැන්නේ මම මේ වැරද්දක්ද කරේ නැත්නම් ජීවිතේ වරද්ද ගත්තද කියලා කියනවා. හැබැයි ඒක තාවකාලිකයි. ඒක මේ ගීතේ තියෙන කතාව. හඳන්න නම් ඇති ඔබේ නුවන් තොර ඇදෙන්නේ ජීවිතේ කතාවද කියලා තියෙන යනකොට කියනවා කියනවා හෙලන්න බැරිව ලත වෙනා සුසුම් සදා කියන්නේ ජීවිතේ මුලාවද. හෙලන්න බැරිව පිළිගන්න සුසුම් හෙලන්නවත් හැකියාවක් නැහැ. ඒ තරමට බෙද වැටීමකට ලක් වෙලා මේ දෙන්න. හැබැයි මේක තාවකාලික දෙයක් ඇත්තටම. වැඩි වයසට එනකොට තියෙන දෙයක්. ඊට පස්සේ ළමයි ලොකු වෙලා ගැටලු ගෝයේදී අමාරු කාලේ ඉවරනකොට ඕකම ඉවරයි. ඊට පස්සේ ආයේ ඇත්තම ආදේ එන්නේ වයසට යනකොට. මේ කාලේ අල්ලන් හිටියනම් ජීවිතේ ඊට පස්සේ සුන්දරයි. මේක තමයි මම තේරුවත් මොකද අපිත් පවුලක තියෙන ගැටුම් ඇති වෙනවා. වයිෆ් මාත් රණ්ඩු වෙනවා. ඒක ඉතින් දවස් දෙකක් උඩරේ බදී ඊට පස්සේ ආයේ ඒක රෙඩි හොඳයි. හැබැයි අර රණ්ඩු වෙන ළඩි නම් මොකටද මම මේක කරගත්තේ කියලා. එයා කෙලින්ම කියනවා මම හිතනකොට එයා කියනවා ඒක වෙනස් දෙයක්. ඉතින් ඒක මේ මට හිතෙනවා මේක හැමෝටම පොදු දෙයක්. හැබැයි අපි කතා කරන්නේ වෘතර. අපි බොරොක්කේ පේන්න බොරුවෙන් දීයොත් ගොඩක් අය. ඔව් තමන්ගේ පවුලේ කොච්චර එකටද ඒක පේන්නන්නේ. ඒ රණ්ඩු වෙනදලා අවුරුද්දක් එහෙම දෙන්න හොඳට ඉන්නවා. ඊට පස්සේ ආයෙ පටන් ගන්නවා. ඉතින් මට හිතෙනවා මේකත් ගන්න ඕන හොඳ මේකේ මේ ලොකු කතාවක් කියනවා. ඇත්තටම අපි බිඳවටෙන්න නෙමෙයි යෝනේ. පවුලක් ඇතුලේ සිරසයක් දෙන්න ගැලපෙන්නේ නැහැ කවදාවත්. එහෙම කරන්න වැඩකුත් නැහැ නීරසයි. නොගලසුම් එක තමයි ජීවිතය යන්න ඕනේ. ඒක තේරුම් අරගෙන ඒකට ඇඩැප්ට් වෙන්න පුළුවන් නම් ගොඩක් වෙලා ජීවිතේ සුන්දරයි. ඒ ගොඩක් ළමයි හින්දා ඉවසන් ඉන්නවා. ඒක තමයි අපේ සංස්කෘතිය හැටි. ඒකට මේ ළමයි හින්දාම නෙමෙයි අපි තේරුම් ගැනීමකින් ඉවසනවා නම් දේවල් විවාහජාති කියන්නේ ඇත්තට නීරස දෙයක් නෙමෙයි. විඳින්න පුළුවන් දෙයක්. මම ඉතින් මේ ගීතේ තොරගත්තා නිසා. මේ ගීතේ ගායනා කරනකොට මම ගායනා කළා වාපිරු. බණ්ඩාර සර් තමයි මේක ඉතින් මේක තිබුණේ කලින් කියන්නේ මේ අපි අන්නේ එකට දෙන්න සර්ට ඉන්න බැරි වෙයි කියලා. ඒතර සර්ට රැස්වීමක් තිබුණා. කෙනෙක් ප්‍රොමෝෂන් පාර්ටි එක. ඉතින් සර් ඒක ඉවර කරලා තමයි ආවේ කොහොමද මම ඉතින් ඕඩර්ස් වෙනස් කරේ නැහැ සර් එන්න එකටම තිබ්බා. අයියෝ තේරෙන්නේ ඉදිරියට යමු. ඔව් මම හිතන්නේ මේ මම ඇහුවා මොහාගෙන් අද උදේ ප්‍රියම්බිකාව එනවද කියලා. ආවේ නැත්තම් බලාගත්තා කියලා කිව්වා. මම හිතන්නේ අර මිහිර විදිහට යන්න පුළුවන් දවසට. හරි. දු ඉන්නවනේ කියන්නේ දාතර එහෙම කිව්වා. ආවේ නැත්තම් බලා ගන්න කියලා කිව්වා. ඇවිල්ලා නැහැ. නෑ නේද? සමන්වය කරන හින්දා. හරි. එහෙමනම් මේ රණ්ඩු වෙලා බලන්න ආස හිතේ. එවන ආරාධනා කරනවා ගායනට මේ අපුරු ගීතේ තරංග බණ්ඩාර අපේ ඊළඟ රෙජිස්ට්‍රාර් මාට සහ රොවිනි රාජපක්ෂ හොඳට ප්‍රසන්නතාවයක් වේ.
කච්චේරි ඩයත් අලුතින් ගාන ශිල්පියෙක් හඳුන්වා දෙනවා මහාන් මොකද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඊටන් කාර්යාලය කියන දෙකක් නෙවෙයි නේද හරියට ගිය ඇතුලේ කාමරයක් වල හරි ඒ නිසා මේ ඊළඟ ගීතය දන්නේ නැහැ අයියෝ තෝරගත්තේ කියලා ටිකක් ළමා ගීතයක් වගේ මට නම් තේරෙන්නේ මේකේ ළමා තාම තියෙන බැලුවෙන් සමනලය මලහා ළමයා අසේ බල ළමා වයසේ මේකේ කතාවක් තියෙනවා මේ ගොඩක් වෙලාට සින්දුව කරන්නේ අපේ පද රචනයේ සංගීතය සේවයක් කරනකොට පද රචනයක් වචන ටිකක් අපම ඒකට මෙලඩිය හදනවා වෙන සාමාන්‍යදී හැබැයි මේ ගීතයේ වෙනස් මේක කලින් හදන්නේ මෙලඩිය එක ඔහොම අදාගෙන රෙකෝඩ් කරගෙන ඉටෝජේ මහත්තයා යනවලු ප්‍රේමකීර්ති මහත්තයා ප්‍රේමකීර්ති ආර්ටිස් මහත්තයා හම්බෙන්න යනකොට ඒ කියන්නේ මෙලඩියක් මේක වචන නැහැ මෙයාට ගිහිල්ලා දුන්නාට දැන් මෙයාට වැටෙන්නේ නැහැ මොකද්ද මේකට ලියන්නේ කියන්නේ ඊට පස්සේ මේ ප්‍රේමකීර්ති මහත්තයා ප්‍රේමකීර්ති ආර්ටිස් මහත්තයා කියනවා මේ උඩ මොනවා හරි බොරු වචන ටිකක් දාලා කියහම මට පොඩ්ඩක් මේක ෆීල් වෙන්නේ ඊට පස්සේ ඔය දාපු වචන ටිකම තමයි තියෙන පටන් ගන්න ටිකේ එඩ්වඩ් ජැගුඩි මහත්තයා දාපු එම් කියන සමනලයා මනහාලමයාසී කියලා පටන් ගත්තා. ඊපස්සේ මෙයා එහෙම ලියාගෙන ගිහින් එදාම සින්දුව රෙකෝඩ් කරලා මේකේ කතාව හැබැයි මෙහෙමයි දැන් අර සාමාන්‍ය මන ළමයා කියවම අපිට තේරෙන්නේ නිකන් මේ ළමයින්ගේ මොකක් හරියක් කියලා එහෙම නෙමෙයි විතර. විතර සමනලයා කියලා අදහස් කරන්නේ සල්ලල් තරුණයෙක්ට. මල කියන්නේ තරුණයක්. විතර පොඩි ළමයෙක්ට ගණන් ගන්න තියෙන මේක මලට ආදරය කරන තරුණට ආදරය කරන ඇත්ත පෙන්නනවා. මේ සල්ලල් තරුණ මේ තරුණී කෙරසලා පැනලා යනවා. ඒ කතාව දෙන්නේ එහෙම. ඊට පස්සේ අවසානයේදී සමනලයා කොහෙද ගියේ කියලා දන්නේ නැහැ. මේක අන්තිමට කියනවා සමනලයා වචන දෙන්න නැහැ. සමනලයා මලට නොවේ දැනුනේ දුක කාගේ පොඩි ළමයා මොටද හැඬෙන්නේ. මේ මල තරුණිය දන්නේ මෙයා ළඟ ඉඳන් ආදරය කරන මේ ළමයා ගැන තරුණයා ගැන මෙයා දන්නේ නැහැ. එයා අර පැනලා ගිය පෙම්මතා ගැන තමයි හිතන්නේ. හැබැයි සමනලේ කෙලියට අපි දන්නේ කොහාට යනවද කියලා. ඒ වගේ මේ සල්ලාලෙත් කොහාට ගියද කියලා තව කවුරුත් දන්නේ නැහැ. ওই ලොකු කතාවක් තමයි අර මල සමනලය සහ ළමයා කියන වස්තු තුන අරගෙන ප්‍රේමකීර්ති ආර්ටිස් මහත්තයා මේ රචනා කරා මේ ගීතේ. ඒතර ලොකු වැඩක්. හදපු මෙලඩියකට වචන ටිකක් දානවා කියන්නේ ඒකටත් ඔය වගේ ගැඹුරු අර්ථයක් දෙන්න පුළුවන් විදිහට දානවා කියන්නේ ලොකුම වැඩක්. ඉතින් මේ ගීතය අපේ මම නෙමෙයි අතන දෙවියන් බණ්ඩාර සර් තමයි. මොකද සර් සින්දුව දෙන්න ඕනම තනි සින්දුවක්. කිව්වා සර් සින්දුව පහක් විතර හඳුන්වනවා. සර් මේක තමයි සිලෙක්ට් කරගත්තා. ඉතින් මේ අපි සර්ගේ මහලා වල සින්දුව සර් කියන්නේ. සර් හොඳයි අපි නම් යලිත් ආරාධනා කරනවා. මේ දෙක ගයන්නට
තරංග වණ්ඩාර අපේ ඉඩම් රෙජිස්ට්‍රාර්තුමාට. අවසාන ගීතේ කරා ක්‍රමක්‍රමයෙන් දැන් ළඟා වෙනවා. විශේෂයෙන්ම මේ වැඩසටහන පිළිබඳව කතා කරද්දී අපි ස්තුති කරන්නට ඕනේ මේ අවස්ථාවේ සිටියත් දිස්ත්‍රික් ලේකම්තුමා, ඒ වගේම අතිරේක දිස්ත්‍රික් ලේකම් දෙපළ, ඒ වගේම සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය මේ අවස්ථාවේ ආවා. ඒ වගේම පරිපාලන නිලධාරිතුමිය තරුණ ශක්තියක් ඔබ දෙපළගේ පැමිණීම. ඒ වගේම මේ වැඩසටහන මේ විදිහට සංවිධානය කරන්නේ හැමදාම මාසිකව සංස්කෘතික අංශයේ කාංචනා මහත්මිය තුරු කණ්ඩායම. හරි ලස්සන වැඩක්. මම හිතන්නේ අවුරුදු 1කමාරකට විතර කලින් පටන් ගත්ත වැඩක්. දැන් දිගටම යනවා.
වැළමු ලබන මාසේ කවුද විචාරයට එක්කාසු වෙන්නේ කියලා. වෙනස් විදිහට මේ වැඩේ ඉදිරියට යනවා. ඒ දෙක මේ ශාලාවේ මේ කියන හැඟීම මේ කියන භාවය අපිට ළඟා කරගන්න මේ අතුරු කරලා මේ ශාලාව නිර්මාණය කරන්න සහාය දැක්වුවා හර්ෂ ඒ වගේම නයනිකා ජයවංශ සන්ධියා කියන අපේ නිලධාරීන් 4 දෙනා අපි 4 දෙනාට හොඳ අතුරු සන්නාදයක් ලබා දෙමු. ඒ වගේම හැමදාමත් මාධ්‍යංශය අපිට ලොකු සහායකත්වයක් ලබා දෙනවා. අද මේ අතුරු කණ්ඩායම මේක ඩිජිටල් අවකාශයට මුදා හරිනවා. ඒක ලොකු අවස්ථාවක්. ඒ වගේම තොරතුරු තාක්ෂණ ලබා දෙනවා. ඒ වගේම සංස්කෘතික අංශයේ අනිකුත් නිලධාරි දීපානි නිරූකා ඊට පස්සේ කරුණාරත්න මාලි නිල්කා අවලෝකා සම්පුති කිව්වේ නැත්නම් ඊළඟට ගියයි අපේ නම් ලියලත් කිව්වේ නැහැ කියලා. උන කිව්වා කෙටියෙන් හරි. අන්තිම ගීතයේ සුපිරිම සින්දුවක්. ඊයේ නිවාඩු දවසේ අපේ ගෙදර මමයි පුතයි දෙන්න ඉන්නකොට මම අහනවා පුතා මේ අපච්චි මේ අයියෝ තාමත් ඔයගේ ක්ලාස්ම කරන්නකො කියනවා. මම කිව්වා පුතා වයසට ගිහුවම පෙන්ෂන් එක ඕනේ නේ කිව්වා. මොකටද මේ පෙන්ෂන් එක? මම කිව්වා ඔයාලට මේ එක්කෙනාගෙන් ඉල්ලන්න බෑනේ මට සල්ලි එහෙම. මොකටද ඔයාලට සල්ලි වනේ? මම කිව්වා හදිසියෙ කන්න දුන්න නැත්තම් කන්න. ඊට පස්සේ මට ඕන දේවල් හරි අර වගේ නේද කියලා. මම කල්පනා කරා වයසට ගිහුවම ඇත්තටම මිනිස්සුගේ ලෝකනේ 10 වෙනි දෙනකම් බලන්න බේත් ටිකයි අනිත් බේත් ටිකයි ස්වාධීනව ඕන නම් මේක ඕනේ. නිසා මිනිහෙකුට තමන්ගේ අන්තිම කාලය තුලදී මම හිතන්නේ ගොඩක් එක සතුටු වෙන මාධ්‍යයක් තමයි. ඒ නිසා මේ මොන අරමුණකින් මේක තෝරගත්තද කියලා දන්නේ නැහැ. ලස්සන ගීතයක් රුවක් ඇදෙනවා කවුද වෙනවා. මේකේ මෙහෙමයි අයියේ මේ අපි මේ කරගෙන යන මේ රසික නැසන ඇත්තටම පටන් ගන්න උඹලදුරේ මහින්ද සර් රදෙන්නෙක් මහින්ද සානක් සහ මහින්ද චන්ද්‍රසේකර මේ ගීතේ ලියන මහින්ද සානක් සර් 1979 රජර්සේ පටන් ගන්නට පස්සේ කපුගේ මහත්තයා දනුමානක් ලැබිලා කොළඹින් අනවා රජරටට. ඒ ආවට පස්සේ තමයි ඔය අනුරාධපුර පැත්තේ ඇත්තටම ඔය ගීත සාහිත්‍ය කෙනෙක් එළියට එන්නේ පද රචකව ගොඩක් එළියට ඊට පස්සේ ඒක මුල් වෙන්නේ කපුගේ මහත්තයා. ඇත්තටම අවසාන මම හිතන්නේ අපිත් ඒකේ අවසාන පුරුද්ද කියලා හිතනවා. මොකද ඒ වෙනදී වලත් ඒ අනුරාධපුරේ මගේ වගේ තියෙනවා. ඉතින් මම මේ ගීතේ කතාවට වඩා ගත්තේ එතුමාට ගෞරවයක් ලෙස තමයි ගොඩක්ම ගත්තේ. මේකේ කතන්දරයක් තියෙන්නේ රොක් කැදමොත් කියන්නේ මේකේ මේ අවන්හලක කියන්නේ තානායක මේක එක්කෙනෙක් මත්පැන් තොරගෙන ඉන්නකොට දකින්නවා තව තරුණෙක් නාම්බර තරුණෙක් මේකට එනවා මෙයා කලින් ඉන්න කෙනෙක් නෙමෙයි. එතකොට මෙයා දන්නවා මෙයා මේකට කලින් ඉන්න කෙනෙක් නෙමෙයි මොකක් හරි ප්‍රශ්නයක් තමයි ඉන්නේ කියලා මෙයා කතා කරනවා මෙයාටයි ඔයා මේකට ආවේ කියලා බලන්න මේක මොකක්ද ප්‍රේම සම්බන්ධයක් ඉඳලා මේ තමයි මේ කාලේ තිබුණනේ ප්‍රේම සම්බන්ධ බ්‍රේක් උනත් පොඩක් ෂොට් එකක් දාලා එහෙම ගන්න එක. ඉතින් මේ ඒ කතාව තමයි මෙතන යන්නේ. දැන් නම් එහෙම වුණොත් එimhe අතන බොන්න දිනවා උතන මොකක්ද කරලා ඒ වගේ මට මෙතන ඉවර වෙන්නේ. මම සර් ලොකු පණිඩක් දෙනවා මේ සින්දුව අර මම කෙටියෙන් ඉවර කරන්නේ දැන් බණ්ඩාරසට යන්නත් හදිස්සි එතන ලොකු උත්සවයක් තියෙනවා ට්‍රාන්ස්ෆර් යන කෙනෙක්ගේ ප්‍රොමෝෂන් එක. ඉතින් මම කෙටියෙන් අවසන් කරනවා බණ්ඩාරසට මම මේ ගීතේ ගත්තෙත් මට ආසාවක් තිබුණා එතකොට මේ වැඩසටහනේ ගීතයක් ගායනා කරන්න. ලොකුම හේතුව ඒක. ගීතින් පස්සේ මොකද වෙන්නේ නේ? හරි. එහෙනම් අපි ආරාධනා කරන අවසන් වශයෙන් මේ ගීත ගායනට බණ්ඩාර මහත්මයාට සහ මොහාන් අරුණ කුමාර මහත්මයාට වසනවා අද පොඩි බැරි දුක දිය කරපා ඔබේ ලොවට මා මොහොතින් නිදවා
වෙත උගවන්නේ රාගිනි නිවාද මන්නයි සුරාවේ පින්මා දෙතොල දෙවන්නේ ඔකදනවා කවුදෝ වෙනවා නිවිතය දැසවසනවා අද පොඩි බැංකියක දිය කරපාත පිළිලොවට මා මොහොතින් ඉඳවා ප්‍රෝග්‍රෑම් එක ඇත්තට වචනෙන් කියන පට්ටම ප්‍රෝග්‍රෑම් එකක් මම හිතන්නේ අපේ විතරක් නෙමෙයි ගීත ගායනකාරී තරමේ මේක රසින්න ඇති ලොකු වින්දනයක් ලබන මේ අත්සාහින්ද ඇත්තටම පින් දෙන්න ඕන සර්ට මේ වගේ රසක් අපිට හඳුනා දීම ගැන ඒ වගේම මට මතකයි 2012 කාලේ මම හිතන්නේ කාංචනා මම අදරවත් කාංචනාක් කව ගලිකු මේජර්ස් එකේ ඒ කාලේ මගෙන් පට්ට වැඩ ගත්ත සෑහෙන්නම හැම මාසෙම මොනවා ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා හොඳටම වැඩ කරන නිලධාරියෙක් අපේ මම හිතන්නේ එයා පොන්දාද මන්ද ඒක ලොකු වෙනසක් වුණා අපේ ඉඳලා කච්චේරිය ඇත්තටම අපි ගොඩක් ස්තුතියි ඒ වගේම අපිට මේ නිදහස දෙන අපේ ඒ මිස්ටර් සබිලි මට දෙන්න මම කොහෙදවත් කියලා දෙහුවේ නෑ මම දවස් මම හිටියේ මෙතන මට මේ නිදහස ලැබුණ නැත්තම් ඇත්තටම මට මේ අරසන මේ මට්ටමට කරන්න බෑ අපි ඔක්කොම අද ඒගොල්ලෝ බණ්ඩාරසල් දෙන වෙනකොට සවස්ටි කරන්න ආවා අවිජය මම ප්‍රැක්ටිස් කරන්න අපලා බණ්ඩාරසල් නැතුණත් කියන්න ඕනේ මල්ලි මොනවද කරන්න හිට වැඩි කියලා මම කිව්වා සර් මේ ටික තමයි තියෙන්නේ කාර්යය නෑ මේ ඔබ වැඩේනේ වැඩ ලස්සන දිනුවේ මගේ වඩ ටික මම ගේනවා කිව්වා ඒ වචනේ මැදදී ඔබ සල්ලි වල ගත්තා නම් 25000ක්වත් තියෙනවා සම්සුන් මම හිතුවා ඔය පොඩි එකට ගන්න බෑ ඉතින් එයාගේ වාහනේ ඔබ ට්‍රාන්ස්පෝර්ට් කරලා මේ ගෝඩටත් ඇදලා සෙට් කරලා තියලා යනකොට 10 මට වැඩි මොකක් 10වත් පහු වෙනවා බයි කීපාක් මාර පත්තරේ මෙහෙ අරන්ගම කට්ටිය අස්සම් කරගන්න ඒ යනවා ඒ දිනේ දැනුත් තලසන් තිනවා ඒ උසස් කෙනෙක් උසස් සීමක් ලබලා යාට මේ අද පොයර් දැන් ගියේ මේ කතා කරන්න මෙතරලා මෙතන හිටියේ අපි වැඩසටහනින්ද ඒතකොට මම ගොඩක් ස්ටෝරිස් එකටත් මෙතන තියෙන කියන්න ඕනේ ඒ වගේම සමන් අයියා මං ගැන දන්න කෙනා මොකද මේ අපි එක ගෙදර හිටියා වගේ තමයි ඇත්තරම දුක සබබ දාන හිටියා කාලය ගොඩක් දැන් මම මෙලි කරනකොට සමන් එදා නම් මම එළියක් හදවගෙන දාන එහෙමත් දන්නවා ඒ මොකද ඇහෙනවනේ ආයෙ අපිට රෝන් වලින් ඇහෙනවා ඒවා. ඉතින් එහෙම එකට හිටපු කාලයක් තිබුණා. ඒ වගේම මේක හෝල් එක හදන්න ගොඩක් අය මහන්සි වුණා. මීඩියා එකෙන් එහෙම කරා ගොඩක් උදව් කරපුවා ඉන්නවා. ඉතින් ගොඩක් අය මගේ වැඩසටහනින්ද මම ගොඩක් ස්තෝත්‍රයක් දෙනවා මේක මේ මට සාර්ථක කරන්න වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සත්‍ය මැඩම් රැස්වීමක් වැඩිලා ඒ දෙකමාරවලු දුර්ගණාව කොහොම හරි මට ගොඩක් සතුටුයි මැඩම් ආවට. ඉතින් මට මේ වැඩසටහනින් ඔබ මොන හරි ඉඳක් ලැබුණා. ඒක මම සතුටු වෙනවා. මම ගොඩක් සිංකම වසින්දු කිව්වා තමයි. අවසාන වැඩසටහනින්ද එකක් අනික ගැටලුවක් තිබුණා සින්දුවක්. දවස් අපි ප්‍රැක්ටිස් කරේ නේ. අපි ඊයේ සැරේ ප්‍රැක්ටිස් කරනකොට කරන්ට් එක ගියා. ඊට පස්සේ දැන් ඊයේ තමයි අන්තිමට අපිට පොඩ සින්දුවක් දැක්කේ බලා ගන්න ඕනේ. ඉතින් අර ප්‍රැක්ටිස් කර ඉන්න කාලයක් නෑ. තෝරගත්ත සින්දුවේ කොහොම හරි කියන්න තුන එහෙනම් හොතම කට්ටියම තමයි මම ගන්න බැරි මේ වැඩසටහන. එමෙ කුතුම තකාල තියෙනවා. ඉතින් අනිත්‍යයට ඉදිරියට තව ඉදිරියට වැඩසටහන දිනවා ඉදිරියට වෙන්න පුළුවන්. මගේ ඉතින් අන්තිම වැඩසටහනේ වෙන එකකුත් නැහැ නේ කරන්නේ. ඒකෙන් දුකක් තියෙනවා. කචරෙන් යන්නත් දුක වෙනට යන්න ඕන අවුරුද්දක් මාරක් විතර එනවා දැන් මෙහාට ඇවිල්ලා.
ගත්ත දේවල් ගොඩක් තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි ආවම හැමෝටම බොහොම පිං. මගේ එක්ක තින් දෙන්න අතමොත් එක්ක හැමෝම මාත් එක්ක රැඳලා හිටිය මෙච්චර නැත්නම් 4:10 දැන් වෙලාව ගොඩක් අය ගිහලා 4 යනකොට අද ගියේ නැහැ. ඒකට බොහොම ස්තුතියි සමනයි. මම හිතන්නේ මේ තමන් ජීවිතේ ලැබපු පන්නරේ අත්දැකීමත් එක්ක තමයි මොහාන අපේ රාජංගනේ ආයේ පහේ කොල්ලා ලස්සන අත්දැකීමක් කළා මේ වැඩසටහන හරවත් කළා. ඔය අත්දැකීම මම හිතන්නේ අහගෙන ඉන්න අයටත් ඒ වගේම මේක මතු දවසක ශ්‍රවණය කරන සහ බලන කෙනෙකුටත් ලොකු හයියක් වේවි අනිවාර්යයෙන්. මොකද ඔබ කතා කරන්නේ මම හිතන්නේ ජීවන අත්දැකීමක් කියලා. ඒ නිසා ඉතාමත් ලස්සන වැඩසටහනක්. ඉතින් මේ ස්තුතියි ඔබ මාවම තෝරාගත්තා කියලා කිව්වා. ඒ නිසා තමයි මේ මෙතෙන්ට එනකොට කාංචනාක කතා කරනකොටත් ඒකට 10යි මම කකා හිටියේ. ඇවිල්ලා තමයි මේ මොනවත් සින්දු ටික බැලුවේ. මම දන්නවා සාමාන්‍ය වැඩසටහනක කලින් දැස් වෙනවට වඩා ඒ වෙලාවේ තමයි ඒක ලස්සනක් ගන්න පුළුවන් මට. කියන්නේ කලින් මේ සින්දු ගැන අහලා සූදානම් වෙනවට වඩා මට හුරු වෙලා තියෙන්නේ මේ වෙලාවේ නිදහස් උත්සවය වුණත් වගේ වැඩ මන්ති විනාඩි 2 3 ඇවිල්ලා කරනකොට තමයි ඒක හරියට වෙන්නේ. ඒ නිසා ඒ තීරණය තමයි අදත් මම කළේ. හැබැයි ඉතින් ලස්සන වැඩක්. හරි සතුටුයි මේ වැඩසටහනට. මම හිතන්නේ රාජ්‍ය නිලධාරියෙකුට තමන්ගේ රාජකාරී ජීවිතය හැම නිදාමත් වටින අවස්ථාවක්. මොකද මේ වීඩියෝ පටේ ඔබ පෙන්ෂන් ගිහිල්ලත් බලන්න පුළුවන්. ඒක හරි. අපේ මාධ්‍යයකින් ඒක වැඩි ලස්සනට කරනවා. එවනම් ඉතින් ආයෙත් ලබන මාසේ සඳදී නිමියත් එක්ක අපෙමු හැම කෙනෙකුටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අපි සඳදී නිමිය සමාප්ත කරනවා.